අද අපි කතා කරන්නේ කොන්කරන්සි සහ මල්ටි ත්‍රෙඩින් ගැන. අපි මුලිම බලනවා ප්‍රොසෙසර්ස් සහ ත්‍රෙඩ්ස් කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ අපි කොන්කරන්සි සහ මල්ටි ත්‍රෙඩින් ගැන කතා කරනවා. Hi guys, මම රුසිරු. මම software engineer කෙනෙක්. ඔයා මේ channel එකට අලුත් නම් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා notification on කරගන්න. අලුතෙන් වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. අපි එහෙනම් වීඩියෝ එකට යමු. අපි මුලින්ම බලමු ප්‍රොසෙසර්ස් සහ ත්‍රෙඩ්ස් කියන්නේ මොනවද කියලා. ඉතින් මොකක්ද මේ ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ? ප්‍රොසෙස් එකක් හරියට අපි කිචන් එකේ ඩිෂ් එකක් හදනවා වගේ. අපි අපේ කම්පියුටර් එකේ ඇප් එකක් ඕපන් කරද්දී, ඒ කියන්නේ වෙබ් බ්‍රවුසර් එක, මියුසික් ප්ලේයර් වගේ ඇප් එකක් ඕපන් කරද්දී ඒකත් හරියට අලුතෙන් ඩිෂ් එකක් හදන්න පටන් ගන්නවා වගේ. අපි ප්‍රොසෙස් එකක් කියන්නේ මේ වගේ ඇප්ලිකේෂන් එකක, එහෙමත් නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක ඉන්ස්ටන්ස් එකකට. අපි ඇප්ලිකේෂන් එකක් ලෝන්ච් කරද්දී අපේ OS එකෙන් ඒ ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් එකක් ඇතුළට ලෝඩ් කරනවා. මේ ප්‍රොසෙස් එක ඇතුලේ ඒ ඇප්ලිකේෂන් කෝඩ් එකේ ඉමේජ් එකක් තියෙනවා. ඒ වගේම මේ ඇප්ලිකේෂන් එකට ඕන මෙමරි සහ වෙන රිසෝසස් තියෙනවා. අපිට එක එක ඩිෂස් කීපයක් එකපාර හදාගන්න පුළුවන් වගේම කම්පියුටර් එකටත් ප්‍රොසෙසර්ස් කීපයක් එකපාර හැන්ඩල් කරන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදිහට අපිට පුළුවන් සින්දුවක් අහන ගමන්, ඒ කියන්නේ මියුසික් ප්ලේයර් ඇප් එක රන් වෙද්දිම ඩොකියුමන්ට් එකක් ටයිප් කරන්න. මේ ටාස්ක් දෙක පැරලලි තමයි එතකොට වෙන්නේ. අපි කියනවා මේකට ප්‍රොසෙස් ලෙවල් එකේ කන්කරන්සි එක කියලා. ඒ කියන්නේ කන්කරන්සි at process level. අපේ කම්පියුටර් එකට එකම මොහොතේ ප්‍රොසෙස් ගණනාවක් එක්සිකියුට් කරන්න පුළුවන්. අපි ඇප්ලිකේෂන් එකක් ගත්තම ඒක ඇතුළෙත් ප්‍රොසෙස් කීපයක් එකම වෙලාවෙ රන් වෙන්න පුළුවන්. මේ වැඩේ කරන්න අපිට ත්‍රෙඩ්ස් ඕන වෙනවා. මොනවද මේ ත්‍රෙඩ්ස් කියලා කියන්නේ? ත්‍රෙඩ්ස් කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන් සීක්වන්ස් වලට. අපි හරියටම ගත්තොත් ත්‍රෙඩ් එකක් තමයි අපේ කෝඩ් එක එක්සිකියුට් කරන්නේ. අපි ඇප්ලිකේෂන් එකක් ගත්තම ඒකට අවම වශයෙන් එක ත්‍රෙඩ් එකක්වත් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ඒ ඇප්ලිකේෂන් එකේ මල්ටිපල් ත්‍රෙඩ්ස් යූස් කරලා එක එක ටාස්ක් කොන්කරන්ට්ලි රන් කරන්න. එක්සාම්පල් එකක් විදිහට ඔයා කම්ප්ලිකේටඩ් ඩිෂ් එකක් ප්‍රිපෙයාර් කරනවා නම් ඩිෂ් එකේ එක දෙයක් බේක් වෙන අතරේ ඔයාට පුළුවන් බ්ලෙන්ඩර් එක යූස් කරලා සෝස් එකක් හදන්න. මේකත් හරියට ත්‍රෙඩ්ස් වගේ. අපිට එකම ඇප්ලිකේෂන් එක ඇතුලේ එක එක දේවල් එකම වෙලාවේ කරන්න පුළුවන්. තවත් තේරුම් ගන්න මෙහෙම හිතන්න. අපි වෙබ් සර්වර් එකක් හදනවා ක්ලයන්ට්ස් ලගෙන් එන රික්වෙස්ට් හැන්ඩල් කරන්න. අපිට පුළුවන් මේ එන ක්ලයන්ට්ස්ලා එක්කෙනාගෙන් එක්කෙනාට වෙනම ත්‍රෙඩ්ස් දෙන්න. මෙහෙම කරාම අපිට පුළුවන් එකපාර කිහිප දෙනෙක්ටම අපේ වෙබ් සර්වර් එක හරහා සර්ව් කරන්න. අපි තවත් එක්සාම්පල් එකක් බලමු. අපි තුමු අපි ඇප් එකක් හදනවා. මේක අපිට එකපාර ගොඩක් ඩවුන්ලෝඩ්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මල්ටිපල් ඩවුන්ලෝඩ්ස් කරන්න පුළුවන් එකම මොහොතේදී. අපි මේකට ත්‍රෙඩ්ස් යූස් කරොත් අපිට පුළුවන් ඒ එක එක ඩවුන්ලෝඩ්ස් එක එක ඩිෆරන්ට් ත්‍රෙඩ් එකක රන් වෙන්න දෙන්න. මෙහෙම කරොත් අපිට පැරලලි අපේ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අපි මෙතනදී ත්‍රෙඩ් යූස් කරේ නැත්තම් අපිට සිද්ධ වෙනවා එක ඩවුන්ලෝඩ් එකක් ඉවර වෙනකන් ඉන්න. අනිත් ඩවුන්ලෝඩ් එක පටන් ගන්න කලින්. මේකට තමයි අපි කියන්නේ මල්ටි ත්‍රෙඩින් කියලා. මල්ටි ත්‍රෙඩින් යූස් කරන ඇප්ලිකේෂන් වලට අපි කියනවා මල්ටි ත්‍රෙඩඩ් ඇප්ලිකේෂන්ස් කියලා. අපි අද තියෙන කම්පියුටර්ස් ගත්තම ප්‍රොසෙසර්ස් වලට කෝස් කිහිපයක් තියෙනවා. අපිට පුළුවන් මේවා මල්ටිපල් ත්‍රෙඩ්ස් හෝ ප්‍රොසෙසර්ස් රන් කරන්න යූස් කරන්න. ඇප්ලිකේෂන් එක ත්‍රෙඩ්ස් යූස් කරන්නේ නැත්නම් එයා යූස් කරන්නේ එක ප්‍රොසෙසර් කෝ එකක් විතරයි. ඒක අපේ CPU එකේ ෆුල් පවර් එක යුටිලයිස් කරලා නැහැ. මේක දිහා බලන්න. අපි java.lang package එකේ thread එකෙන් active count එක ගන්නවා. ඒ වගේම java.lang package එකේ runtime.getRuntime එකෙන් available processors ගන්නවා. මේක අපි දැන් run කරලා බලමු. active count කියන්නේ අපේ current process එකේ active threads count එක. available processors කියන්නේ අපිට තියෙන available threads ගන්න. අපිට මේකේ පේනවා අපේ current process එකේ use කරන්නේ threads දෙකයි. මොකද active count එක දෙක නිසා. මේ එක thread එකක් use වෙන්නේ main method එක run කරන්න. අනික use වෙන්නේ Java garbage collect එක run වෙන්න. garbage collect use කරන්නේ memory එකෙන් unused objects අයින් කරලා දාන්න. ඔයගොල්ලන්ට පේනවා අපේ මෙතන available processors 16ක් තියෙනවා. ඒ කියන්නේ අපිට threads 16ක් තියෙනවා. ඒ වුණාට අපිට threads 16ක් තිබ්බට අපි utilize කරලා තියෙන්නේ threads දෙකයි. මේක machine එකෙන් machine එකට වෙනස් වෙන්න පුළුවන්. මගේ machine එකේ core 8ක් තියෙනවා. ඒ හැම core එකකටම threads දෙකක් ගානේ තියෙනවා. ඉතින් මට පුළුවන් threads 16ක් use කරන්න මගේ application එකක් develop කරද්දී. ඉතින් අපිට ඕන නම් better performing application එකක් හදන්න. අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද threads use කරන්නේ, threads start, stop සහ interrupt කරන්නේ සහ threads අතර කොහොමද අපි safely data share කරගන්නේ කියලා.
හරි අපි බලමු කොහොමද Java ඇතුළේ අපි thread එකක් start කරන්න කියලා. thread එකක් හදන්න ඕනේ start කරන්න ඕනේ. දැන් මට කියන්න පුළුවන් thread සමානයි new thread. දැන් පේනවා මේ thread එකක් හදද්දී එයා ඉල්ලනවා මෙන්න මේ දේවල් ගැන construct එකට මෙන්න මේ දේවල් තමයි එයා ඉල්ලන්නේ. දැන් අපිට පුළුවන් runnable task එකක් හදාගන්න. runnable task එකක් හදාගන්න. මේ runnable කියන එකට ගියොත් එහෙනම් මේ runnable කියන්නේ interface එකක්. මෙන්න මේ interface එක ඇතුළේ තියෙනවා run කියලා method එකක්. ඒතර අන්න ඒ method එක implement කරපු يعني සරලවම runnable task එකක් තමයි මේ thread එක ඉල්ලන්නේ. අපි බලමු කොහොමද runnable task එකක් හදාන්න කියලා. එහෙනම් අපි task එකක් කියලා ගත්තාට පස්සේ මේ task එක එක දේවල් එන්න පුළුවන්. අපි හිතමු file එකක් download කරන task එකක් කියලා. දැන් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. download file task. එතන මේ download file task එක මම කිව්ව මොකෙන්ද අපි implement කරගන්න ඕනේ runnable වලින්. runnable interface එක. all 10 එක ගහුවොත් තමයි ඔන්න පේන්නේ implement methods. මේකද ඔන්න පේනවා එක method එකක් තියෙන run කියලා method එක. එතන මේ run කියන method එක ඇතුළේ ඔන්න අපි override කරගත්තා. මේක ඇතුළේ අපි දාමු sout එකක් downloading file කියලා. වැඩි දේවල් ඕනේ. එහෙනම් අපිට මෙතනදී පුළුවන් මේ thread එකට අපිට දෙන්න පුළුවන් අපේ runnable task එක මොකද්ද? new download file task. ඊපස්සේ අපිට පුළුවන් කෙලින්ම thread.start කියලා මේ විදියට දෙන්න. දැන් ඔයගොල්ලෝ මේක run කරලා බැලුවොත් එහෙම ඔන්න පේන්නේ මෙන්න මෙහෙම. downloading file කියලා print වුණා. මොකද හේතුව මෙන්න මේ download file task එක thread එකේ run වුණා. එයා downloading file කියන එක තමයි මෙන්න මේක තමයි print වුනේ. හැබැයි අපිට ෂුවර් නැහැ ඇත්තට මෙයා වෙන thread එකද run වෙලා තියෙන්නේ කියලා. thread එකක් හැදුවට දැන් අපි වෙන thread එකක් අලුතෙන් හදලා run කරාට ඇත්තට මේක thread එකක් දන්නේ නැහැ. අපිට ඒක බලන්න පුළුවන් මෙහෙම. අපි sout එකක් දානවා. අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. අපිට කියන්න පුළුවන් thread.current thread.getName. ඒතර මේ එතන දෙනවා මේ තියෙන main method එක ඇතුළේ run thread එක මොකක්ද කියන එක ඒක නම එනවා අපිට මෙතන. අපි මේක download file task එක අපි thread එක ඕනේ කියලා. අපිට ඒකට කියන්න පුළුවන් මොකද්ද? ඊට කලින් ඉතින් අපිට කියන්න පුළුවන් plus thread.current thread.getName. එහෙනම් දැන් මේක run කරලා බලුවොත් ඕනට පෙනේ අපිට දෙයක් print වෙන එකක් main අනිත් එක download file thread 0 කියලා මෙතන space එකක් තියෙනවා. මොකද්ද ඒතර මේක තේරුම? ඒතර ඔන්න පේනවා මේක threads දෙකක තමයි run වෙලා තියෙන්නේ. අපි main method එක thread එකක run වෙනවා. ඒතර මේ thread එකේ නම තමයි මේ main කියලා ඉවිල්ලා තියෙන්නේ. අපි downloading file thread එක ඒක තව thread එකක තමයි run වෙන්නේ. ඒතර ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ හිතමු දැන් අපි ඉඳන් එක thread එක හදාගත්තා. අපි හිතමු මේක for loop එක ඇතුළේ තියෙන්නේ කියලා. අපි හිතමු මේක අපි for loop එක ඇතුළේ දාමු. for int I සමානයි 0යි I කුඩයි 10යි I++. මේක ඇතුළේ දාමු. දැන් මොකද මේ කරන්නේ අපි threads 10ක් හදන්න තමයි යන්නේ. threads 10ක් හදන්න යන්නේ. හරි. අපි දැන් මේක run කරලා බලමු මොකද වෙන්නේ කියලා. අනෝරණ පේනවා මෙතන අපේ main thread එකට අමතරව තව threads 10ක් මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා. දැන් පේනවා එකක් පිටිපස්සේ එකක් තමයි මේ විදිහට run වෙලා තියෙනවා වගේ. හැබැයි එහෙම නෙමෙයි. මේ threads ඔක්කොම concurrently තමයි run වෙන්නේ. කියන්නේ parallelly තමයි මේවා run වෙන්නේ. දැන් මේ විදිහට අපිට threads 10ක් හදාන්න පුළුවන්. මේ for loop එක ඇතුළට දාපු නිසා. අපි දැන් බලමු කොහොමද thread එකක් start කරන්න කියලා. දැන් බලමු කොහොමද thread එකක් post කරන්න කියලා. එතන මේ thread එක post කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් thread.sleep කියන method එක. දැන් අපි දුමු මේ දැන් downloading file දැන් මේ file එක download වෙන්න පටන් ගත්තා. අපි දුමු තප්පර 5ක් යනවා කියලා file එක download වෙන්න. එහෙනම් අපිට මේ thread එක post කරන්න පුළුවන් file එක download වෙනවා කියලා පෙන්නන්න. thread.sleep එතන milliseconds තමයි දෙන්න ඕනේ. milliseconds 5000. milliseconds 5000 කියන්නේ තප්පර 5යි. මෙතනින් අපිට error එකක් කියලා දෙනවා මොකද්ද? unhandled exception java interrupt exception. අපි ඉස්සරහට thread interruption ගැන කතා කරනවා. මේ thread එක sleep වෙලා තියෙද්දි කවුරු හරි මේ thread එකට interrupt කරොත් එහෙම යා මෙන්න මේක error එක throw කරනවා. මෙන්න මේ exception එක.
interrupt exception කියන එක. එතකොට මේක surround with try catch දෙනවා. ඔය විදිහට තියමු. හරි එහෙනම් මේක තප්පර පහක් ස්ලීප් වුණාට පස්සේ අපිට පුළුවන් කියන්න ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි කියලා. එන මේ විදිහට. හරි අපි දැන් මේක රන් කරලා බලුවොත් උඩට පෙනේ මේ ෆයිල්ස් 10ම එකපාර ඩවුන්ලෝඩ් වෙන එක ස්ටාර්ට් වෙනවා. හැබැයි ෆයිල් 10ම එකපාර ඩවුන්ලෝඩ් වෙන එක ස්ටාර්ට් වෙනවා. හැබැයි තප්පර 5ක් ගියාට පස්සේ මේ කට්ටිය ඔක්කොම එකපාරම ඩවුන්ලෝඩ් වෙලා කම්ප්ලීට් වෙනවා. අන්න බලන්න රන් කරලා පස්සේ ඔන්න ඔක්කොම ස්ටාර්ට් වුණා. දැන් තප්පර 5ක් යනකම් ඉඳියට පස්සේ ඔන්න පෙනේ අන්න ඔක්කොම ටික එකපාර කම්ප්ලීට් වුණා. කවුන්ට් එක එකපාර කම්ප්ලීට් වුණා. හරි. ඔන්න ඔක තමයි thread එක පාවිච්චි කරන්න වාසිය. දැන් අපි හිතමු ඔයා මෙතන මේ thread එකක් නැතුව ඔයා නිකම්ම ෆෝලුප් එකක් දාලා මෙන්න මේක සිද්ධිය වෙන්න print කරනවා තප්පර 5ක් wait කරලා ඊට පස්සේ print කරනවා කියලා ඒතර කොච්චර ලක් යනවද ඔයාට? එක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන තප්පර 5ක් යනවා. ඒ වගේ ෆයිල්ස් 10ක් වෙනවා. තප්පර 50ක් යනවා ඔයාට මේ ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් වෙන එක මෙතනදී පෙන්නනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතනදී මොකක්ද උනේ? අපි මේ ඔක්කොම threads පාවිච්චි කරලා parallel කරන නිසා ඔයාට මේ ඔක්කොම එකපාර මේ විදිහට ඩවුන්ලෝඩ් කරනවා. ඒතර තප්පර 5ක් වගේ තමයි ඔයාට ගිය හරියටම තප්පර 5 නෙමෙයි. ඒ ආසන්න කාලෙකින් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් වුණා. ඒතර මෙතන තියෙන අනිත් දේ තමයි අපි හිතමු ඔයා මෙතන threads ගොඩක් ඇදුවා කියලා ඔයාගේ actual thread count එකට වඩා කියන්නේ machine එකට support කරන actual thread count එකට වඩා හැබැයි ප්‍රශ්නයක් නැහැ. Java වල තියෙනවා thread scheduler කියලා එකක්. මෙන්න මේ thread scheduler එකෙන් එයාට පුළුවන් මොකද්ද කරන්න? එයාට පුළුවන් මේ එයාට බලලා මේ තියෙන threads දිහා බලලා ඉවරලා හැම thread එකකටම යම්කිසි කාලයක් CPU time එකෙන් යම්කිසි කාලයක් එයාට වෙන් කරන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මොකද්ද? හැම thread එකකටම යම්කිසි කාලයක් හම්බ වෙනවා එයාගේ task එක execute කරගන්න. ඒකෙන් එතනත් අර software level parallelism එකක් තමයි තියෙන. ඒක නෝට පේනවා නිකන් ඔක්කොම එකපාර වැඩ කරනවා වගේ. හැබැයි ඇත්තටම ඔක්කොම එකපාර වැඩ කරන්නේ නැහැ. CPU එකෙන් අර ඉතා වේගෙන් එකිනෙකට කාලය දෙන්න නිසා අපිට හිතනවා නිකන් ඔක්කොම එකපාර වැඩ කරනවා වගේ කියලා. එහෙම නෙවෙයි වෙන්නේ. ඒ thread schedule එකෙන් මොකද කරන්නේ? එයා එකිනෙකට වෙන වෙනම කාලය දීලා ඒගොල්ලෝ වෙන වෙනම තමයි රන් කරවන්නේ. හරි අපි තුමා විදිහට මෙන්න මේ වගේ දෙයක් ඕන. අපි මේ ඩවුන්ලෝඩ් කරන එක පටන් ගන්නවා. ඩවුන්ලෝඩ් කරන එක ඉවරනාට පස්සේ අපිට ෆයිල් එක ස්කෑන් කරන්න ඕන. ඒතර සරලව මේ thread එක කම්ප්ලීට් වුණාට පස්සේ තමයි මේ thread එක ඉවර වුණාට පස්සේ තමයි රන් වෙලා ඉවරනාට පස්සේ තමයි අපි මේ ස්කෑන් කරන්න ගන්න ඕනේ. හැබැයි දැන් තියෙන විදිහට ඔයාලා බලුවොත් මේක ස්ටාර්ට් කරලා බලුවොත් උනට පෙනේ මුලින්ම ස්කෑන් ෆයිල් කියලා වෙනවා. ඊට පස්සේ ඩවුන්ලෝඩින් ෆයිල් කියලා ඊට පස්සේ තප්පර පහ ගියාට පස්සේ යා මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. හැබැයි අපිට වෙන්න ඕනේ මොකද්ද? මෙයා ඩවුන්ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ තමයි අපිට මෙන්න මේ scan the file කියන එක අපි print කරන්න ඕනේ. එහෙනම් මේ thread එක complete එක thread එක run වෙලා ඉවරනක අපිට ඉන්න අපිට පුළුවන් join කියලා method එකක් පාවිච්චි කරන්න. thread.join. එතන මේ thread.join කියන්නේ මේකෙන් මොකද වෙන්නේ? එයා waits for this thread to terminate. එයා මොකද වෙන්නේ? මෙන්න මේ thread එක terminate වෙනකන් එයා නැවතිලා ඉන්න එක තමයි කරන්නේ. මේ thread එක terminate වෙනකන්. දැන් මේකට ගියොත් තමයි කලින් විදිහටම අර exception එකක් එයි. එතන මේ try catch එකක් දාන්න පුළුවන්. alt enter. try catch එක මේ විදිහට දාමු. දැන් මේක run කරලා වෙලොත් උන්ට පෙනෙයි. අන්න ෆයිල් එක download වුණා. තප්පර 5ක් ඉඳියා. download complete වුණා. ඊට පස්සේ තමයි අපි ෆයිල් එක scan කරන්නේ. ඔන්න ඔය විදිහට මොකක් හරි thread එකක් complete වෙනවා අපිට නැවතලා ඉන්න ඕන අපිට මේ join එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට යා මොකද වෙන්නේ? මේ join එකේදී වෙන්නේ මේ thread එක terminate වෙනකන් යා wait වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපිට මේ thread join එක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් දැන් මේ ඔන්න දැන් පේනවා අපි මේ thread join එක පාවිච්චි කරන නිසා මේ main thread එක block වෙලා තිබ්බා. මේක print උන්නේ නැහනේ. මේක ඉවරනකම් main thread එක block වෙලා තිබ්බා. නිසා මේක ටිකක් carefully පාවිච්චි කරන්න ඕනේ. නිකන් UI applications වගේ හදද්දී මොකද හේතුව main thread එක block වුණා කියන ගොඩක් කරන main thread එක තමයි ඔය mouse clicks ඊට පස්සේ key strokes එයා මේ ඔක්කොම handle කරන්නේ. ඒතර ඔය click කරලා වැඩක් නැහැ. main thread එක block වෙලා නම් මොකද වෙන්නේ? ඒවට response ගන්න time එක යනවා. නිසා අනිවාර්යයෙන්ම මේ joining වලදී සැලකිලිමත් වෙන්න ඕනේ. main thread එක block නොවන විදිහට වැඩේ කරන්න. සමහර කලා තියෙන block වුණාට කවන්නේ දැන් මෙතන නම් block වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන මොකුත් අපි කරන්නේ නැහැ. ඒක නැති අවස්ථාවල අපිට පොඩ්ඩක් මෙතන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා සමහරක් වෙලාවට අපි දැන් ෆයිල් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරද්දී සමහරක් වෙලාවට එන ගොඩක් වෙලා යනවා. ඒකට අපිට පුළුවන් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන එක කැන්සල් කරන්න පුළුවන් අපිට ඒ වෙලාවට. කියන්නේ දැන් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා ඊට පස්සේ දැන් යනවා විනාඩි 5ක් ගියා ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ඔය විදිහට දැන් ගොඩක් වෙලා යනවා.
අපිට පුළුවන් කැන්සල් වල මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන එක කැන්සල් කරන්න. හරි අපි දැන් මෙතන ඒ විදිහට හිතමු. දැන් අපි මෙතන ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන ටාස්ක් එකක් තියෙන්නේ. මට ඕනේ තප්පරයකට පස්සෙත් මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙන්නේ නැත්නම් මට මේ ටාස්ක් එක කැන්සල් කරන්න ඕන. එතකොට මෙන්න මෙතන අපි thread interruptions ගැන කතා කරන්න යනවා. එහෙනම් මෙතන මම thread sleep එකක් දානකොට මම මෙතන for loop එකක් දාන්නම්. for int I සමානයි බිඳුව I කුඩයි integer dot max value කියන ගොඩක් වෙලා integer වල maximum value එකට වෙනකන් යනවා. I++ මම මෙතනින් sout එකක් දානවා. මෙන්න මේ බයිට් එක තමයි දැන් ඩවුන්ලෝඩ් වෙන්නේ කියලා මම දානවා. එහෙනම් මේක ගොඩක් වෙලා රන් වෙවි තියෙනවා. අපි මේක ස්ටොප් කරන කම්ම. හරි මට ඒතර මෙතන මේ වගේ වැඩක් කරන්න පුළුවන්. මට පුළුවන් මෙතන කියන්න තප්පරයක් නැවතලින්න thread.sleep මෙතන sleep එකේදී අපි දන්නවා මෙතන කොච්චරලා කව නැවතලින තප්පරයක් තමයි නැවතලින්නේ. මිලිසෙකන්ඩ් 1000. ඊපස්සේ alt enter. ඊට පස්සේ මම කියනවා thread.interrupt so මෙන්න මේ thread එක තමයි interrupt කරන්නේ. මෙන්න මේ thread එක. ඒතර simple thread තමයි එනවා. thread.interrupt මේ thread එකට thread එක interrupt කරා. එතකොට මේ thread එක නවතින්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? අපි ෆයිල් ඩවුන්ලෝඩ් ටාස්ක් එකක් දානවා. අපි තප්පරයක් නැවතලා ඉන්නවා. මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරනකම්. ඒ ඩවුන්ලෝඩ් වෙලා ඉවර නැතුනොත් තමයි මොකද කරන්නේ? thread එක interrupt කරමු. මේක දැන් run කරලා බලමු. හරි. ඔන්න දැන් තප්පරයකටත් වඩා ගියා. උනට තාමත් ඩවුන්ලෝඩ් වෙනවා. හරි. එහෙනම් මේක අපිට නැවතුන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? දැන් මෙතනදී අපි thread එක interrupt කරන්න කියලා කිව්වට මෙතනදී ඇත්තටම thread එක interrupt වෙන්නේ නැහැ. මෙතනදී වෙන්නේ අපේ thread එකට අපි signal එකක් යවන එක විතරයි. interrupt signal එකක් යවන. එතන මේ thread එක ඇතුළේ තමයි තීරණය කරන්න ඕනේ මේ interrupt signal එකක් ආවොත් එහෙම මොකද්ද කරන්න කියලා. හරිද? මේ thread එකේ ඇතුළේ තමයි ඒ කාර්යභාරය තියෙන්නේ. interrupt එකක් ආවොත් මොකද්ද කරන්න ඕන කියලා. දැන් අපිට පුළුවන් මේ thread එක interrupt වෙලාද කියලා අපි හැම වෙලේම check කරලා බලන්න ඕනේ. දැන් මේ for loop එක ඇතුළේ මේක හැම වෙලේම run වෙන එක කියන්නේ. අපිට මෙයාගේ check කරලා බලන්න පුළුවන් මේ thread එක interrupt වෙලාද කියලා. if thread dot මේ run වෙන thread එක current thread එක dot is interrupted නම් මට කියන්න පුළුවන් මොකද්ද break කරන්න පුළුවන් නැත්නම් කෙලින්ම return කරන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේ run වෙන එක නවතිනවා. දැන් මේක run කරලා බලුවොත් එහෙම පෙනෙයි. තප්පර ගියාට පස්සේ අන්න thread එක නැවතුණා. thread එක interrupt වුණා. ඊට පස්සේ අපේ task එක මෙන්න මේ විදිහට නැවතුණා තප්පර ගියාට පස්සේ. එන ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අපි interrupt කරාට වැඩක් නැහැ. මොකද්ද වෙන්නේ? interrupt කරාට වැඩක් නැහැ. මේ interrupt කරපු එක අල්ලගන්න අපි දැනගන්න ඕනේ මේ thread එක ඇතුලේ. හරිද? interrupt කරාට වැඩක් නැහැ. ඒක interrupt වුණාද කියලා බලලා මොකද්ද කරන්න ඕනේ කියන එක අපි තීරණය කරන්න ඕනේ අපි thread එක ඇතුලේ. මෙයා කරන්නේ මේ thread interrupt කියන එකෙන් එයා නිකන් signal එකක් යවන විතරයි කරන්නේ ඇත්තටම ගත්තට පස්සේ. අපි මේ concurrency applications එක වැඩ කරගෙන යද්දී අපිට එක එක ප්‍රශ්න එන්න පුළුවන්. එතන මේ එන්න පුළුවන් එක ප්‍රශ්න වර්ගයක් තමයි මේ race condition එකක් කියලා කියන්නේ. එතන මේ race condition එකක් කියලා කියන්නේ threads කිහිපයක් same shared data එකපාර access කරන්න try කරද්දී. ඒතකොට final result එක වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු මෙතන තියෙනවා අපි හිතමු දැන් අපි file download කරනවානේ. අපි හිතමු අපි දැන් file 5ක් download කරනවා. අපිට ඕනේ මේ වෙලාවේ කොච්චර ප්‍රමාණයක් download වෙලා තියෙනවද කියලා බලා ගන්න ඕන. කියන්නේ මුළු total එක. හරිද? කියන්නේ ෆයිල් පහම ඩවුන්ලෝඩ් වෙද්දී කොච්චර ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් වෙලා තියෙනවද කොච්චර බයිට් ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවද කියලා අපිට බලා ගන්න ඕන. එතකොට අපි හදා ගන්නවා මොකක් හරි variable එකක් හරි මොකක් හරි හදා ගන්නවනේ අපි total downloaded count කියලා මොකක් හරි එකක. අන්න ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මේ threads තුනම try කරනවා මෙයාට එක ගාන එකතු කරන්න. හැබැයි මේක shared data එකක් නේ. කියන්නේ මේ තුන් දෙනා මේක දැන් modify කරන්න තමයි try කරන්නේ. මේක shared data එකක් නිසා මොකක්ද වෙන්නේ මේ තුන් දෙනාම එකපාර මේක access කරලා modify කරන්න try කරනවා. ඒතර මෙතනදී මොකද වෙන්නේ මෙතනදී අපි කියනවා මේක race condition එකක් කියලා කියනවා. ඒතර මෙතන final result එක අපිට ඕන result එක නෙමෙයි ගොඩක් කාට එන්නේ නැත්නම් සමහරක් කාට application එක crash වෙන්නත් පුළුවන්. මේකට අපි කියනවා race condition එකක් කියලා. ඒතර නිකන් හිතන්න මේ වගේ දෙමේ තින්නේ මිනිස්සු දෙන්නෙක්
එකම ඩොකියුමන්ට් එක එකපාර එඩිට් කරන්න try කරනවා. ඒතර අන්තිමටම එක්කෙනෙක් කරපු එකක් අනිත් එක්කෙනාගෙන් ඕවර්රයිට් වෙලා තියෙන්න පුළුවන්. දෙන්නම එකපාර මේක එඩිට් කරන්න try කරද්දි. අන්න ඒ වගේ තමයි රේස් කන්ඩිෂන් එකක් කියන්නේ. තව එකක් බලමු. තව ප්‍රශ්නයක් තියෙනවා විසිබිලිටි ප්‍රොබ්ලම් එකක් කියලා තමයි මේකට කියන්නේ. ඒතර මේ විසිබිලිටි ප්‍රොබ්ලම් එකක් කියලා කියන්නේ මොකක්ද? ඒතර මේක වෙන්නේ එක ත්‍රෙඩ් එකක් මේ ෂෙයාර්ඩ් ඩේටා වල චේන්ජ් එකක් කරනවා. හැබැයි මේ චේන්ජ් එක කරා කියලා අනිත් ත්‍රෙඩ්ස් දන්නේ නැහැ. ඒක පස්සේ තමයි සමහරකට පස්සේ දැනගන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතකොට මේ චේන්ජ් එක කරපු වෙලාවේ අනිත් කට්ටිය ගාව තියෙන වෙන ඒ කියන්නේ අනිත් කට්ටිය කියවලා තියෙන වෙන වැලියු එකක්. දැන් හිතන්නකෝ ඔන්න මේ ත්‍රෙඩ් දෙක වැලියු එකක් කියවුවා. අපි හිතමු 5යි කියලා තිබ්බේ කියලා. ඔන්න ඒගොල්ලෝ ඒ වැලියු එක 5යි කියලා හිතාන ඉතුරු ඔපරේෂන්ස් ටික කරගෙන යනවා. දැන් ඒතර මෙයා පස්සේ මේ දෙන්න 5යි කියලා කියවලට පස්සේ මෙයා තව එකක් ඒතර දැන් මෙයාගේ ඇත්ත මගේ 6යි. දැන් අපි තුමු මෙයා 5යි කියලා ගත්ත වැලියු එක දැන් මෙයා කලින් 5යි කියලා ගත්තේ එයා 5කට එකක් එකතු කරලා 6යි කියලා අරගෙන මේ පැත්ත දැන් ආයි රීරයිට් කරනවා. එතකොට දැන් මෙයාට මොකක්ද දෙන්න ඕනේ? මෙයා එකක් එකතු කරා මෙතන 6යි ඒක හරියි. දැන් මෙයාත් එකක් එකතු කරා මෙතන 7ක් වෙන්න බෑ. හැබැයි 7ක් නෙමෙයි. එතකොට එයා මොකද වෙන්නේ? එයා එතනදිම කීයද වෙන්නේ? ආයි 6මයි වෙන්නේ. මොකද හේතුව මෙයා 5 තමයි කලින් කියවලා තිබ්බේ. මෙතන කලින් තිබ්බා වගේ තමයි මෙයා කියන්නේ. නිසා මෙයා අප්ඩේට් කරලා වැඩක් නැහැ. මේකල්ලෝ ඒ වැලියු එක කියවන ටිකක් වෙලා යනවා. අන්න ඕකට අපි කියනවා විසිබිලිටි ප්‍රොබ්ලම් එකක් කියලා අපි කියනවා. මොකද හේතුව එක එක ත්‍රෙඩ් වලට යා ගාව යාගේ කොපි එකක් තියෙන්න පුළුවන් මේ CPU cache එකෙන්. එතකොට මේ කරන අප්ඩේට්ස් එයාට ඉමීඩියට්ලි විසිබල් වෙන්නේ නැහැ. ඒකට අපි කියන්නේ විසිබිලිටි ප්‍රොබ්ලම් එකක් කියලා. ඒතර මේ ප්‍රොබ්ලම්ස් මග ඇරවලා අපි වැඩ කරන හරියට වැඩ කරන කෝඩ් එකෙන් threads multiple threads තිබ්බත් හරියට වැඩ කරන කෝඩ් එකක් ලියන එකට අපි කියනවා thread safety තියෙන කෝඩ් එකක් කියලා. එතකොට thread අපි ලියන කෝඩ් එක thread safe වෙන්නේ මොකද්ද? ඒක shared data protect කරනවා නම් race condition සහ visibility problem වලින් යායවා අපේ තියෙන data shared data protect කරනවා නම් අපි යට කියනවා thread safe program එකක් එහෙම නැත්නම් safe thread safe code එකක් කියලා අපි කියනවා. හරි අපි දැන් බලමු කොහොමද අපේ මේ threads වල කොච්චරක් bytes download වුණාද කියලා තියාගන්න කියලා. ඒකට මම හදා ගන්නවා අලුත් class එකක්. අපි දාමු download status කියලා. මේක ඇතුළේ මම හදා ගන්නවා bytes කියලා එකක්. p0 විදියට ගමු. ඊපස්සේ මට ඕනේ private int bytes මට ඕනේ මෙයාට ගෙට එකක් හදාගන්න. හරි ගෙට එකක් හදාගත්තා. මට ඕනේ තව මෙයාට ඉන්ක්‍රිමන්ට් එක. ඒ කියන්නේ අපි ඩවුන්ලෝඩ් කරන හැම බයිට් එකකටම මට මෙයාව ඉන්ක්‍රිමන්ට් කරගන්න ඕනේ. එහෙනම් මට කියන්න පුළුවන් public void increment මෙයා කරන්න මොකද්ද? bytes plus plus bytes එකකින් වැඩි කරන එක තමයි මෙයා කරන්නේ. හරි. එතකොට අපි මොකක්ද දැන් කරන්න ඕනේ? අපි මේ download status object එකක් හදා ගන්න ඕනේ මෙතන. මේ විදිහට. අපි හිතමු අපිට ඕනේ කියලා ෆයිල්ස් 10ක් ඩවුන්ලෝඩ් කරන්න. එහෙනම් මට ඕනේ මොකද්ද? for int i සමානයි 0යි i කුඩයි 10යි i plus plus. හරි. එතකොට මේ for loop එක ඇතුළේ අපි මොකද කරන්නේ? අපි මේ threads 10ක් run කරන එක තමයි කරන්නේ. මේ විදියට. මම දැන් කිව්වා අපි මේ හැම thread එකකින්ම අපි මොකද කරන්න ඕනේ? මේ download කරන byte එකක් ගානේ අපි මේ download status එකේ තියෙන bytes ගාන increment කරන්න ඕනේ. එහෙනම් මේ download status කියන එක අපිට මේ construct එකක් විදිහට මේ thread එක ඇතුළට pass කරන්න වෙනවා. මේ task එක ඇතුළට. alt enter create constructor. එතන මේ automatically constructor එකක් හදානවා download status එකත් එක්ක තියෙන. download status එකත් හරි. ඊපස්සේ මට ඕනේ මෙයාව add කරගන්න අපේ field එකකට. create field parameter download status. එන එකත් හරි. දැන් මොකද කරන්න ඕනේ? අපි මේ download කරන හැම එකටම දැන් මම මෙතන max value නෙමෙයි අපි ගමු 10000.
අපි තුමු බයිට්ස් 10,000ක ෆයිල් එකක් තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. මෙතන අපිට කියන්න පුළුවන් ඩවුන්ලෝඩ් නෙමෙයි අපිට මෙතන කෙලින්ම දාන්න පුළුවන් download status dot increment bytes. කියන්නේ හැම බයිට් එකකටම අපි මේ download status වල තියෙන මෙන්න මේ download කරපු බයිට් ගාන අපි increment කරනවා. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. දැන් අපි මේ ඔක්කොම threads ටික run වෙලා ඉවරනකම් අපි wait වෙනවා. ඒතරොන්ට බෑ මෙහෙම කියන්න බෑ. thread dot join කියලා මෙතන කියන්න බෑ. මොකද හේතුව එහෙම වුණොත් එහෙම මේ හැම thread එකම ඉවරනකම් මෙයා නැවත ඉඳලා තමයි ඊළඟ thread එක create කරන්න යන්නේ. මෙතනට අපිට මේක දාලා තියන්න අපිට සිද්ධ වෙනවා මේ හැම thread එකක්ම එකපාර start කරලා මෙතන එකපාර start කරන එක හරි එකපාර join කරන්න සිද්ධ වෙනවා. ඒකට අපිට පුළුවන් thread list එකක් හදාගන්න. එහෙනම් මම කියනවා list thread list එකත් අපි හදාන්නේ threads සමානයි new array list. මම මේ array list එකට මේ අපි හදාන්න threads ටික push කරගන්නවා. threads dot add threads dot add thread. අපි මේ හදාගත්ත threads අපි මෙන්න මේ threads list එක ඇතුළට දාගන්නවා. ඊට පස්සේ අපි මේක යුණාට පස්සේ අපි කියනවා for thread in threads මොකද අපි කරන්න ඕනේ thread dot join කරන්න ඕනේ හැම thread එකම එකපාර. මෙතන අපි alt enter එකක් ගහලා මේක exception එක try catch එක කරලා දාගන්න. හරි එහෙනම් අපි මෙතන threads ඔක්කොම ටික එකපාර start කරා. අපි start කරපු threads ටික දාත්ත මෙන්න මේ list එකට. ඊට පස්සේ අපි ඔක්කොම ටික join කරා. මේ threads එක ගැන ඔක්කොම ටික ඉවරනක අපි දැන් මේ බලාගෙන ඉන්නවා මේ. ඒක වෙනකම් බලාගෙන ඉන්නවා. එහෙනම් ඒක බලාගෙන ඉවරනාට පස්සේ අපිට පුළුවන් තියෙන click s out එකක් දාලා downloaded bytes කියලා දාලා අපිට පුළුවන් download කොච්චර download වුණාද කියලා බලන්න. එහෙනම් අපිට පුළුවන් download status dot get bytes එක දාන්න. එහෙනම් මොකද වෙන්නේ? අපි ඔන්න thread ටික start කරා. thread 10ක් start කරා. ඒතර හැම thread එකක්ම download කරන ඒගොල්ලෝ මොකද කරන්නේ? download කරන byte එකක් ගන්න මේගොල්ලෝ. මේකේ bytes වල bytes increment කරනවා. එහෙනම් ඔක්කොම download වෙලා වුණාට පස්සේ අපිට පුළුවන් බලන්න කොච්චර bytes download වෙලාද කියලා. එහෙනම් ඕගොල්ලෝගේ මතයට අනුව කොච්චරක් එන්න ඕනේද? අපි හැම එකෙම 10,000 ගානේ download කරනවා bytes 10,000ක්. ඒ වගේ download කරන files අපි ගාව කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එහෙනම් මේකෙන් අපිට අන්තිම download වල උත්තරය එන්න ඕනේ කීයක්ද? 100,000 එන්න ඕන. ලක්ෂයක් එන්න ඕනේ මෙන්න මෙතන උත්තරේ විදියට. හරියට මේක ආවනම්. ඒගොල්ලෝ දැන් මේක run කරලා බලුවොත් උඩට පෙනෙයි. අපිට මෙතනදී එන්නේ නැහැ ලක්ෂයක් අපිට කීයද ඇවිල්ලා තියෙන්නේ? 7039. ආයෙ run කරලා බලමු. ආයි 6000 කියන 66,62628. එනට කීයද ඇවිල්ලා තියෙන්නේ? 66,787. මේ වගේ එන numbers එන්න වෙනස් වෙනවා. මෙන්න මෙතනදී හරියටම race condition එකක් තමයි වෙලා තියෙන්නේ. මම මෙතන race condition එකක් උනේ කියලා දැන් පැහැදිලි කරන්න. හරි. ඒතර මම කිව්වත් වගේ මෙතනදී අපිට race condition එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් race condition එකක් එන්න හේතුව මොකද්ද? මේ හැම thread එකක්ම try කරනවා මෙන්න මේ field එක access කරන්න. මේ shared value එකක් මේ bytes කියන්නේ මෙන්න මේ field එක increment කරන්න try කරනවා මේ හැම thread එකක්ම simultaneously. අන්න ඔතනදී මොකද්ද අපි කලින් කතා කරත් වගේ එකම resource එක threads කීපයක් access කරන්න try කරද්දී ඒක modify කරන්න try කරද්දී අපි ගොම මොකක්ද දෙන්නේ race condition එකක් එනවායි කියලා. එතකොට මෙතන වෙන මේ වගේ දෙයක් වෙනවා. අපි මේ increment කියන method එක ගත්තට මේ increment අපි නිකන් timeline එකක් වගේ පෙවුනට මේක කොටස් තුනකදී තමයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? එකක් තමයි මේ increment එකේදී වෙනවා පළවෙනි දෙයට අපි මේ increment මේ byte කියන value එක අපි main memory එකෙන් read කරලා අපි store කරගන්න ඕනේ CPU එකට. ඊට පස්සේ මෙන්න මේකේ value එක අපි increment කරනවා. ඊට පස්සේ අපි ආපහු memory එකේ store කරනවා. මෙන්න මේ steps තුනම වුණාට පස්සේ තමයි මේ increment කියන එක complete වෙන්නේ. එතකොට මෙතන මේ එක operation එකක් වුණාට මේක operations කීපයක එකතුවක් නිසා අපි මේකට කියනවා non atomic operation එකක් කියලා. කියන්නේ මේ operation එක අපිට තව කුඩා කොටස් වලට අපිට කඩලා බිඳලා දාන්න පුළුවන්. ඒ වෙනත atomic operations කියලා જાතියක් තියෙනවා. ඒවා අපිට මෙහෙම කඩන්න බෑ. අපි ඒවා පස්සේ ඉස්සරහට කතා කරමු. එතන මේ non atomic operation එක නිසා මෙයාව කියවන එක ඊට පස්සේ මෙයාව change කරන එක සහ store කරන එක කොටස් තුනකදී තමයි වෙන්නේ. එහෙනම් මොකක්ද වෙන්නේ? අපි හිතමු අපේ threads දෙකක් තියෙනවා. ඔන්න දැන් මේ වෙලාවේ තියෙන value එක 0. අර bytes වල value එක 0. අපි මේ thread දෙකම මෙයාව එකපාරම කියවනවා. අන්න thread දෙකම මෙයාව එකපාරම කියවම කීයද වෙන්නේ? දෙන්නටම 0 කියලා තමයි end value එක. හරි. ඔන්න දැන් දෙන්නම කියවලා ඊළඟ මොකද වෙන්නේ? ඊළඟ step එක මොකද්ද? ඊළඟ මෙයාව ඇත්තටම increment කරන්න තියෙනවා. හරි එහෙනම් increment කරා. ඊට පස්සේ increment කරලා ඊළඟ මොකද්ද? ආයි memory එකට save කරන්න ඕනේ. අන්න memory එකට save කරා.
මෙයාත් එකයි කියලා රයිට් කරනවා මෙයාත් එකයි කියලා රයිට් කරනවා. දැන් දෙන්නම එකයි කියලා තමයි අන්තිමට රයිට් කරලා තියෙන්නේ. ඔන්න ඔය සිද්ධිය නිසා මොකද්ද වෙන්නේ? ඇත්තට මෙතන කීය දෙන්න ඕනේ? මෙතන ඇත්තටම 2යි කියලා තමයි එන්න ඕනේ. හැබැයි ඇත්තටම අපිට 1 කියලා තමයි මෙතනදී print වෙන්නේ. මෙතන තමයි මේ race condition එකක් වෙලා තියෙන්නේ. මොකද්ද හේතුව? මේ thread 1 සහ thread 2 දෙන්නම එකපාර මේ value එක access කරලා යාව change කරන්න හදපු නිසා. මෙතෙන් මේක හරියන්නේ නැත්නම් මොකද හේතුව? මෙතනදී තියෙන්නේ අපිට මෙන්න මේ non atomic operation එකක් තියෙන නිසා. මෙතනදී atomic operation එකක් තිබ්බනම් මේක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන non atomic operation එකක් තියෙන නිසා මේක මෙතනදී fail වෙනවා අපිට කරගන්න ඕනේ වැඩේ. හරි. අපි දැන් දැක්ක අපේ code එක ඇතුලේ race condition එකක් වුණා. දැන් මේකේ race conditions වලක්ව ගන්න මම කිව්වා අපිට code එක ලියන්න පුළුවන් thread safe විදියට. ඒ කියන්නේ multi threaded application එකේදී crash නොවන විදියට ලියන එක අපි thread safety කියලා කියනවා. ඒත් අපි කලින් ලියව code එකත් අපිට thread safe විදියට ලියන්න පුළුවන්. ඒතර ඒ ලියන ක්‍රම කිහිපයක් තමයි මේ තියෙන්නේ. එකක් තමයි අපිට confinement පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ confinement කියලා කියන්නේ දැන් අපි අතනදී අපිට ප්‍රශ්නය ආවේ අපි අර bytes කියන එක කට්ටියත් එක්ක share කරගන්න කියන නිසානේ. අපි ඔක share කරගන්න නැතුව වැඩේ කරා නම් يعني අපි share කරගන්න නැතුව වැඩේ කරා නම් අපිට ඔය අවුල් වෙන්නේ නැහැ. ඒතර එතනදී අපි කරන්නේ අර හැම එකටම එක ඔබ්ජෙක්ට් එකක් දෙනව වෙනකොට හැමෝටම share ඔබ්ජෙක්ට් එකක් දෙනකොට අපි එකින් එකට ඔබ්ජෙක්ට් එක ගන්න හදාගෙන අන්තිමට ඔපරේෂන් ඉවරනට පස්සේ හැමෝගෙම ඔබ්ජෙක්ට් වල ඒව අරගෙන එකතු කරා නම් අපිට වැඩේ කොට දාන්න පුළුවන්. ඒක ක්‍රමයක්. ඒ confinement. ඊපස්සේ අනිත් එක තමයි immutability. දැන් මේ immutability කියන්නේ අපි පාවිච්චි කරනවා change කරන්න බැරි ඔබ්ජෙක්ට්ස්ම පාවිච්චි කරනවා. අර immutable objects කියන්නේ ඒක create කරලා පස්සේ අපිට ඒක තියෙන data වත් state එකවත් move change කරන්න බෑ. අපි string class එක ගත්තොත් එහෙම අපි string class එකේදී අපි අලුත් අපකේස් කරොත් එහෙම අලුතෙන් අපිට string object එක return කරනවා. අර තියෙන object එක යා edit කරන්නේ නැහැ. ඒ අලුතෙන් එක අපිට return කරන එක තමයි කරන්නේ. අන්න ඒ වගේ අපිට unchangeable objects පාවිච්චි කරන්න පුළුවන්. يعني immutability අපිට use කරන්න පුළුවන්. අනිත් දේ තමයි synchronization. ඉතින් මේ synchronization වලදී කරන්නේ multiple threads same object එක concurrently access කරන එක අපි වළක්වන එක තමයි කරන්නේ. එතකොට මේක කරන්න අපිට locks දාන්න පුළුවන්. يعني මොකක් හරි code part එකක් තියෙනවා නම් මෙන්න මෙතනදී මෙන්න මේක කට්ටිය concurrently access කරොත් අවුලක් යනවා කියලා හිතන තැන් වලට අපිට lock එකක් දාන්න පුළුවන්. මෙන්න මේ දාපු lock එක දාපු තැනට අපි කියනවා critical section එක කියලා. එතකොට එක්කෙනෙක් එක thread එකක් ඇවිල්ලා ඒ critical section එක පාවිච්චි කරද්දී එයා lock එකක් දාගෙන තමයි මේ section එක පාවිච්චි කරන්නේ. එතකොට මෙයා lock එකක් දාගෙන මේ section එක පාවිච්චි කරන නිසා අනිත් threads වලට සිද්ධ වෙනවා මේ lock එක අරනගා. ඒ කියන්නේ සරලවම කලින් පාවිච්චි කරපු thread එක මේ වැඩේ ඉවර කරනකම් අනිත් කට්ටියට නැවතලින්න සිද්ධ වෙනවා. සරලවම මොකද්ද වෙන්නේ? thread එකක් ආවා. එයා critical section එකට lock එකක් දාගෙන ඇතුල් වෙලා එයා වැඩේ කරගත්තට පස්සේ එයා lock එක open කරනවා. ඊට පස්සේ අනිත් threads වලට ගිහිල්ලා ඒක access කරන්න පුළුවන්. හැබැයි ඒ access කරන threads ඒක ඇතුළට ගිහිල්ලා මොකද කරන්නේ? එයා ඒක ඇතුලේ critical section එකට lock එකක් දාගෙන තමයි ඒගොල්ලොත් වැඩේ පටන් ගන්න. හැබැයි මෙතනදී පොඩි අවුලක් තියෙනවා. මොකද්ද case එක? දැන් වැඩක් නැහැ දැන් මේ කරපු වැඩේ නේද? ඒ කියන්නේ අපි critical section එකක් දාලා දෙනවා thread එකක් ඇවිල්ලා එයා වැඩේ ඉවර කරගන්න ඉඳලා අනිත් කට්ටිය බලාගෙන ඉන්න ඕනේ. ඉතින් වැඩක් නැහැ නේද? ඉතින් thread එකක් දාන එකේ මොකද තේරුම මෙතනද? ඒ නිසා එතනදී අර thread එකක usefulness එක නැති වෙලා යනවා. කියන්නේ එක thread එකක් ඉවරනකම් බලන් ඉන්න ඕනේ. අපි thread දාන්න ඕනේ නැහැ. නිකන් අපිට නිකම්ම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් අර ඉවරනකම් මෙයා බලන නිසා අර thread ගතිය නැති වෙලා යනවා එතනදී. අනිත් දේ තමයි මෙතනදී හේතුව තමයි threads මෙතනදී මේ sequence එක run වෙන්නේ. ඒවෙන් තමයි මෙතනදී අපිට තව ප්‍රශ්න එන්න පුළුවන්. මේක මේ synchronization අපි handle කරද්දී අපිට තව ප්‍රශ්න එන්න පුළුවන්. අපි ඒකට කියනවා deadlocks කියලා. ඒතකොට deadlocks කියන්නේ සරලවම thread දෙකක් අනිත් කෙනා මොක රිසෝස් එකක් රිලීස් කරනකම් දෙන්න බලාගෙන ඉන්නවා. කියන්නේ thread 1 බලාගෙන ඉන්නවා thread 2 access කරපු රිසෝස් එකක් රිලීස් කරනවා. thread 2 බලාගෙන ඉන්නවා thread 1 access කරපු රිසෝස් එකක් රිලීස් කරනකම්. ඒතර මේ දෙන්නම indefinitely බලාගෙන ඉන්නවා. මෙයා කොයි වෙලාවද රිලීස් කරන්න කියලා. ඒතර මෙතනදී අපේ application එක crash වෙනවා. අපි මේකට කියනවා deadlock එකක් කියලා. ඒ කියන්නේ හිතන්න ඕන thread 1ට ඕනේ මොකක් හරි value එකක් දෙනවා. ඒක මේ විදිහට thread 2 use කරගෙන තියෙනවා. ඒතර thread 2ට ඕන value එකක් දෙනවා. මේ විදිහට thread 1 use කර ඉන්න. එහෙනම් මෙයාට මේ value එක ගන්නත් බෑ. මෙයාට මේ value එක ගන්නත් බෑ. දෙන්නම දෙන්නට wait වෙගෙන ඉන්නවා. ඒතර මෙතනදී අපි කියන මොකද්ද? deadlock එකක් ඇවිල්ලා තියෙන කියලා. මෙතනදිත් application එක crash වෙනවා. අනිත් දේ තමයි අපිට මේ තව ස්ට්‍රැටජිස් අපි දැන් කතා කරන අනිත් එක අපිට atomic objects පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ atomic objects ගැන අපි කලින් කතා කරා non atomic operations. يعني increment කරද්දී පියවර 3කට increment වෙනවා. හැබැයි මෙතනදී atomic objects අපි පාවිච්චි කරොත් එහෙම increment වගේ operations වලදී ආ තනි operation එකකින්ම මේක increment කරගන්නවා. නිසා අපිට ඕනේ නැහැ අර විදිහට operations 3ක් යන්න ඕනේ නැහැ. ආ තනි operation එකම කරනවා. නිසා අර thread වල තියෙන අවුල නැති වෙලා යනවා. thread වලදී එකම access කරද්දී our race condition එක නැති වෙලා යනවා. අනිත් දේ තමයි partitioning. ඒතර අපි collection එකක් වගේ ගත්තොත් එහෙම يعني list එකක් වගේ ගත්තොත් එහෙම thread ගොඩක් මේ list එක එකපාර modify කරනවට වඩා අපිට පුළුවන් මේ
ලිස්ට කෑලිවලට කඩලා එක ත්‍රෙඩ්වලට එක කෑලිදවා මේ කැල්ල තර කෙඩිට කනවා මේ කැල්ල තර ගේට කන කියලා අන්න හෙම දෙන්න පුළුව එතර මේ ජාවතර දෙන කලෙක්ෂන් කරන්ට කලෙක්ෂන් සේම කියල කලෙක්ෂන් තියනවා එය පාචිකරතය අපට පුල මේ ත්‍රෙඩ්සල්ට ඒ කලෙක්ෂන්සල කෑලි කෑලි තර දෙන්න ඔගල මෙන්න මේ කැල්ලි තර ක්ස් කන මේ කැල්ලි තර ක්ස් කන්න කියලා අපට හෙම දෙන්න පුල දර පාටිෂන කියනගත් අපට මේ ත්‍රෙඩ් සේෆ්ටි සඳහා පාවිච්චි කරන්න පුළුව හරි අමුලින් බලමු අපේ පලවනි ස්ට්‍රටජයක කන්ෆයින්මන් කොහොම අපි කරන්න කියලා තුරම කලින් කිවොත්තාගේ අපි හැම එකටම මේ ෂයා ඩවන්ලෝඩ් ස්ටේටස් එකක් නැතුව අපි හැම එකටම එයාට වෙනම ඩවන්ලෝඩ් ස්ටේටස්යක් අපි තියාගන්නවා මට මේ වයින් කරගන්න පුළන් මේ විදිහට යා මෙතනි අහින් කරන්න ඕනේ ඊට පස්සේ ඩවන්ලෝඩ් ස්ටේටස් ඩවන්ලෝඩ් ෆයිල් ටාස්ක් එකට ඇවිල්ලා මෙතන ඩවන්ලෝඩ් ස්ටේටස් එක අපි දැන් දෙන්නේ මේ වයින් කරගන්න ඕනේ හැබැයි දැන් මොකද කරන්නේ අපි මෙයාට කන්ස්ට්‍රක්ටරෙන් පාස් කරනකොට මොකද කරන්නේ අපි මෙයාට new download status එකක් මෙන්න මේ විදිහට දානවා ඊට පස්සේ මෙයාට get එකක් දාගන්න ඕනේ අපි කරන්න පුළුවන් ඕල්ට insert දෙන්නත් පුළුවන් අපිට ඒකෙන් get මෙයාට get එකක් ඕන හරි මේ විදිහට අපිට download status එකට අපි get එකක් දාගමු හරි එතකොට දැන් හැම download file task එකකටම download status එකක් තියෙනවා. අද එයාටම ආවෙන එක download status එකක් තියෙන්නේ shared එකක් නෙමෙයි තියෙන්නේ. ඒතර මේ හැම එකකදී මෙයා මොකද කරන්නේ? මේක increment කරනවා මේ download status එක තමන්ගේ තියෙන download status එකේ bytes තමයි යා increment කරන්නේ. ඊට පස්සේ අපිට දැන් මොකද සිද්ධ වෙන්නේ මේ ඔක්කොම ටික ඉවරනාට පස්සේ අපිට පුළුවන් මේ threads ටික ඔක්කොම run වෙලා ඉවරනාට පස්සේ අපිට පුළුවන් මේ එකිනෙකනාගේ තියෙන download status ටික අරගෙන ඒවැය තියෙන bytes ගාන එකතු කරගන්න. හැබැයි අපිට දැන් ක්‍රමයක් නැහැ මේ හදාත downloads file task වල තියෙන කට්ටිය ගන්න මොකද මේ අපි යාව නිව් කරලා තියෙන මෙතනමයි. යාව අපිට මේකෙන් පස්සේ මේ loop එකෙන් පස්සේ අපිට යාව access කරන්න දෙයක් නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපි threads වලට කරා වගේ අපිට මොකද ගන්න වෙන්නේ අපිට අලුත් list එකක් හදාන්න වෙනවා. download file task මේ task කියලා ගමු. new array list. මෙතන මොකද කරන්නේ? අපි හදා ගන්නවා වාකිල් දාන්න පුළුවන් ඔයගොල්ලන් task සමානයි new download file task පස්සේ මොකද කරන්නේ tasks.add task අන්න ඒ task එක අපි මෙතනට දෙනවා මේ විදිහට හරි ඊට පස්සේ අපිට පුළුවන් ඔය ඔක්කොම ඉවුනාට පස්සේ මොකද කරන්න ඊට පස්සේ මේ task ටික රන් වෙලා ඔක්කොම වෙලා ඉවරනට පස්සේ අපිට පුළුවන් අන්තිමට මොකද කරන්න අපිට අන්තිමටම පුළුවන් මේ කට්ටිය ඔක්කොම එකතු කරලා බලන්න. අපි එහෙනම් stream shape එක පාවිච්චි කරනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් tasks.stream පස්සේ අපිට මොකක්ද ඕනේ map එකක් ඕනේ. map කරන්න මොනවද? map කරන්න අපි task එකේ තියෙන task.get download status.get bytes. අපි මේක තමයි map කරන්නේ. අපි ඒතොර අපිට එකෙන් මොකක්ද හම්බෙන්නේ අපිට හම්බෙනවා integer stream එකක් හම්බෙනවා අපි ඒක reduce කරගන්නවා කොහොමද sum එක ගන්න reduce integer method reference එකක් අපි දානවා sum alt enter introduce local variable reduce alt enter introduce මේකට අපි දාමු OLs එකක් දාමු OLs 0 alt enter introduce local variable මේකට අපි දාමු total sum කියලා නිකන් int එකක් ගමු මෙතන අපි out එකක් දාන්න පුළුවන් total sum එක total bytes ගන්න තමයි අතන වෙන්නේ ඒතකොට දැන් මේක run කරලා බලුවොත් උඩට පේන්නේ අපිට හරියටම 100,000 bytes ටික එනවා. මොකද හේතුව අපි මෙතන confinement කියන method එක පාවිච්චි කරලා හැමෝටම shared එකක් නෙමෙයි දැන් තියෙන්නේ. හැම download file task එකකටම එයාටම තියෙනවා object එක. download status object එකක් තියෙනවා. ඒ status ඔක්කොම ටික තියෙන bytes ටික අපි අන්තිමටම තමයි එකතු කරලා බලන්නේ. එහෙනම් මෙතනදී race condition එකක් වෙන්නේ නැහැ. threads කීපයක් එකපාර objects එකක් access කරන්න බෑ. හැම thread එකකටම එයාට ආවෙනික object එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ confinement පාවිච්චි කරලා අපේ කෝඩ් එක thread safe කරන්න. හරි. එතකොට දැන් අපි ඊළඟ method එක කතා කරමු. එතකොට මම ඊළඟට කිව්වේ මොකද්ද? අපිට logs පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේ කොට දාගන්න.
එතකොට මම කිව්වා ලොක්ස් වලදී මොකක්ද වෙන්නේ? අපි ක්‍රිටිකල් සෙක්ෂන් එකක් තියෙනවා. මේ ක්‍රිටිකල් සෙක්ෂන් එකට එකපාර එන්ටර් වෙන්න පුළුවන් එක ත්‍රෙඩ් එකකට විතරයි. නිකන් උදාහරණයක් විදිහට ගන්න. අපි නිකන් ගමු ගෙස්ට් හවුස් එකක් ගමු. එතන මේ ගෙස්ට් හවුස් එකේ ඒක මුලින්ම පර්චේස් කරපු කට්ටිය ඇවිල්ලා ඒගොල්ලෝ ඒකෙන් යනකම් වෙන ගෙස්ට්ලට ඒකට එන්ටර් වෙන්න බෑනේ. හරිද? අන්න ඒ වගේ තමයි මෙතන. ඒතර අපි මොකක් හරි එක ත්‍රෙඩ් එකකට විතරක් එක මොහොතකදී ඇක්සස් කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒකට ලොක් එකක් දානවා. ඒ ලොක් එක අපි අන්ලොක් කරන්නේ ඒ ත්‍රෙඩ් එකේ ඒක පාවිච්චි කරලා ඉවරනට පස්සේ විතරයි. ඒතර මං ගාව මේ කලින් කෝඩ් එකම තියෙනවා. අපේ අර ත්‍රෙඩ් සේෆ් නැති කෝඩ් එක. රේස් කන්ඩිෂන් ආපු කෝඩ් එක. එහෙනම් මෙතනදී අපි ලොක් එකක් දාන්න ඕනේ කොතනට? ලොක් එකක් දාන්න ඕනේ මෙන්න මේ ඉන්ක්‍රිමන්ට් කියන තැනට. මෙන්න මෙතනට තමයි අපි ලොක් එකක් දාන්න ඕනේ. මොකද්ද හේතුව? ත්‍රෙඩ්ස් ඇවිල්ලා මේ ඉන්ක්‍රිමන්ට් කියන එක කෝල් කරද්දි තමයි අර ප්‍රශ්නය ආවේ අපිට. මෙතනදී නන් ඇටොමික් ඔපරේෂන් නැති නිසා තමයි අර ප්‍රශ්නය ආවේ. එහෙනම් ත්‍රෙඩ් මේ සෙක්ෂන් එකට ඇතුල් වෙද්දී එක ත්‍රෙඩ් එකකට අපිට එක වෙලාවකට එක ත්‍රෙඩ් එකකට විතර අපි ඇතුල් වෙන්න දෙන්න ඕන. එහෙනම් අපිට ඒකට ලොක් එකක් දාන්න පුළුවන්. එහෙනම් මම මෙතන ලොක් එකක් හදානවා අලුතෙන් private lock. එතකොට ඒ කියන්නේ Java util concurrent locks කියන පැකේජ් එකෙන් තමයි එන්නේ. lock සමානයි new එදින්නේ re-entrant lock එකක් මම හදා ගන්නවා මෙන්න මේ විදිහට. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ increment bytes method එකට ඇතුල් වෙද්දී අපි මොකද කරන්නේ? lock එක lock කරනවා. අපි bytes increment කරාට පස්සේ අපි lock එක unlock කරනවා. මොකද්ද මේ වුනේ? මේ guest house එකට guestලා ඇතුල් වෙලා lock කරගත්තා. දැන් කාටවත් ඇතුල් වෙන්න බෑ. ඊපස්සේ ඒගොල්ලෝ guest house එකේ ඉඳලා ඉවරනට පස්සේ ඒගොල්ලෝ guest house එකෙන් එළියට ගිහිල්ලා unlock කරනවා. ඊට පස්සේ තව thread එකකට ඇවිල්ලා මේකේ lock කරගෙන ආයි එයාගේ වැඩේ කරගෙන unlock කරන්න පුළුවන්. ඔය විදිහට තමයි මෙතනදී මේක වෙන්නේ. හරි. දැන් මෙතනදී සමහරක් වෙලාවට මේ line එකේ exception එකක් එන්න පුළුවන්. දැන් මෙතන නම් increment එකේදී exception එකක් එන්නේ. අපි તો මෙතන lines තව ගොඩක් තියෙනවා කියලා මෙතන. ඒතර එතන exception එකක් එන්න පුළුවන්. එතකොට එතන exception එකක් ආවිල්ලා මේක හරියට වැඩ කරේ නැත්නම් එතනදී මෙන්න මේ lock එක unlock නොවෙලා තියෙන්න පුළුවන්. අන්න ඒක වළක්වන්න අපිට සිද්ධ වෙනවා final block එකක් ඇතුළට මෙන්න මේ unlock එක දාගන්න. finally මෙන්න මේ. අපි try කරනවා මෙන්න මේක. ඒක වුණාට පස්සේ අපි unlock කරනවා. මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ lock එක දාගන්න වැඩේ කරන්න පුළුවන්. ඒතකොට මෙතන මතක තියාගන්න ඕනේ තමයි මේ lock එකක් දාන එකෙන් අපි thread එකක් තව thread එකක් simultaneously මේක access කරන එක වළක්වලා තියෙනවා. එහෙනම් මෙතනදී අපේ අර thread ගතිය, ඒ කියන්නේ අපි මේ concurrent ගතිය නැති වෙලා යනවා. parallel නෙමෙයි වෙන්නේ, එකක් ඉවරනක අනිත් එක්කන sequentially wait වෙලා ඉන්න සිද්ධ වෙනවා. දැන් මෙතනදී අර thread දාපු එකේ වටිනාකම නැති වෙලා යනවා. මේක run කළ වෙලත් ඕන පෙනේ කලින් විදිහටම නෙමෙයි. දැන් අපිට ගානට අපිට ඕන bytes ගාන මේ විදිහට ඇවිල්ලා තියෙනවා 100,000 කියලා. මොකද හේතුව අපි මෙතන lock එකක් දාලා තියෙන්නේ. thread එකක් ඇවිල්ලා මෙයාව increment කරාට පස්සේ තමයි යා lock එක හරින්නේ. ඊට පස්සේ තමයි අනිත් thread එකට ඇවිල්ලා මෙයාව increment කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි locks පාවිච්චි කරලා අපේ code එක thread safe කරගන්න. හරි. අපි දැන් ඊළඟ method එක බලමු. synchronize කියන method එක. ඒතර ඔන්න පේනවා අපි මෙතන lock කරා ය unlock කරා. මේ මෙන්න මේ lock කරන එක unlock කරන එක වළක්වන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් synchronize කියන keyword එක. ඒතර මේ lock එකයි unlock එක අපි අයින් කරලා දාමු. දැන් මේ කලින් තිබ්බ එකමයි තියෙන්නේ. මේ lock එකත් දැන් අපිට වැඩක් නැහැ. හරි. ඒතර මෙතන සරල දෙයක් අපිට කරන්න තියෙන්නේ. අපි කියනවා synchronized. මෙන්න මේක ඇතුළට අපි දානවා මෙන්න මේ object එක. මෙන්න මේ විදිහට. මෙන්න මේ operation එක. ඒතර මේක සමානයි අර lock කරලා unlock කරන එකට සමානයි මේක. ඒතර මේක ඇතුළේ තියෙන ටික run live වුණා. මෙතන ඇතුළේ ඉඳි මෙතන lock වෙනවා. ඊට පස්සේ run වුණාට පස්සේ අපි unlock වෙනවා. මේක automatically මේ synchronize block එකෙන් වෙනවා. මෙයා මෙතනදී ඉල්ලනවා expression එකක් කියලා ඉල්ලනවා. එතන අපි ඉල්ලනවා යා අපෙන් ඉල්ලනවා මොකද්ද? අපෙන් ඉල්ලනවා monitor object එක. එතන මේකත් නියර අපි කලින් කතා කරපු lock එක වගේ එකක්. අන්න ඒක lock එකේ status එක තියන්න එයා lock එකක් ඉල්ලනවා. එතකොට මෙතනට අපිට technically ඕන object එකක් pass කරන්න පුළුවන්. සරලවම අපේ මේ object එක මේ download status කියන object එකත් pass කරන්න පුළුවන් මේ විදිහට this කියලා. දැන් මේක run කරලා බලමු. මොකද්ද වෙන්නේ කියලා. අන්න අපිට 100,000 කියලා මේක ආවා. කිසිම අවුලක් නැහැ. එන එක වැඩ කරලා තියෙනවා. හැබැයි අපි හිතමු අපි ගාව දැන් මේකේ අපි මේ bytes කියන එක අපි rename කරමු total bytes කියලා මම කියලා පෙන්නන්නේ. refactor rename අපි දාමු total bytes කියලා. අපි තව field එකක් ගමු.
private in total files. අපි total files කියලා එකකුත් ගමු. එහෙනම් යාටත් තියෙනවා මෙන්න මේ විදිහට getter එකක් alt insert getter total files. එකෙන් තමයි යාටත් තියෙනවා increment files කියලා. public void increment files. යාටත් අපි මෙන්න මේක දානවා. අපි යාට හැබැයි දාන්න මෙතන මොකද්ද? total files plus plus තමයි දාන්නේ. හරි. එතකොට පේනවා මෙතන synchronize block එකේ අපි දෙන්නටම monitor object එක විදිහට pass කරලා තියෙන this. එතකොට දැන් මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් එනවා. අපි හිතමු අපි දැන් මේ මොහොතේ increment bytes increment කර ඉන්නේ කියලා. එතකොට මේ object එකට lock එකක් වැටෙනවා. මෙන්න මේක නිසා. එතකොට ඒ වෙලාවේ මෙන්න මේ file මෙන්න මේ increment file කියන එක යාට access කරන්න බැරුව යනවා. මේ this කියන එක දැම්මම. හරිද? මොකද එතන මේ එක object එකයි තියෙන්නේ. නිසා මේක වළක්වන්න අපිට සිද්ධ වෙනවා මේ දෙන්නට වෙන වෙනම locks දෙන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. private object අපි මේකට දෙමු total bytes object total bytes lock සමානයි new object. එතකොට අපිට දෙන්න පුළුවන් private object total files lock සමානයි new object. එතකොට අපි මේ this pass කරන්න නැතුව අපිට පුළුවන් මෙතන pass කරන්න increment bytes එකට අපි pass කරනවා total bytes lock එක. අපි increment files එකට pass කරනවා total files lock එක. එතන මේකෙන් අපිට පුළුවන් මොකද්ද? අපිට මේකෙන් වළක්ව ගන්න පුළුවන් අපේ අර මං කලින් කිව්වත් වගේ this pass කරන එකේ එකකට එකක් lock වෙන ඒ scenario එක අපිට මෙතනදී වළක්ව ගන්න පුළුවන්. අපිට තාම මෙහෙම නැතුව මෙහෙම කරන්නත් පුළුවන්. අපිට පුළුවන් මෙන්න මේ synchronize block එකම නැතුව අපිට කෙලින්ම නිකම්ම දාන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි ගමු මේක අයින් කරලා මම මේක උඩ පෙන්නන්න. අපිට පුළුවන් මේ synchronize block එක අයින් කරලා මෙන්න මෙහෙම දාන්න කෙලින්. අපිට පුළුවන් කෙලින්ම public මෙතනට synchronize කියලා දාන්න. එතන මේ මුළු method එකම synchronized වෙනවා. එතන මේක සමානයි අපි කලින් මෙතනට this pass කරන එකට සමානයි මේකත්. එතන මේකත් අපි පාවිච්චි කරනවා නම් carefully තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද මේක සමානයි මෙතනට අපි this pass කරා හා සමාන වෙනවා. හරි. අනිත් දේ තමයි මතක තියාගන්න ඕනේ. මේ synchronize කියන දේ පාවිච්චි කරලා පස්සේ මම කලින් කිව්වත් වගේ මොකක්ද වෙන්නේ අපිට deadlocks එන්න පුළුවන්. ඒ වෙන තමයි code එක දැන් ඇත්තටම concurrent නෑ වැඩි. නිසා මේක පාවිච්චි කරද්දී ඔයගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ deadlocks නොවෙන්න සහ මේකේ පාවිච්චි කරන නිසා මේක පාවිච්චි කරන එක recommended නෑ ගොඩක් applications වලදී. පොඩි application එකක් නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ලොකු application එකදී මේක deadlocks එන්න පුළුවන්. ඔයාලට කොහෙද මේ ප්‍රශ්නේ ආවේ කියලා හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මේක නිසා මේක පාවිච්චි කරද්දී ඉතාලම පරීක්ෂණයෙන් අපි පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. හරි. අපි දැන් තව method එකක් බලමු thread safe code ලියන. අපි හිතමු අපිට ඕනේ downloads අපිට ඕනේ මෙහෙම threads දෙකක් ඕනේ. එක thread එකක් ඕනේ අපේ download file task එක run කරන්න. අපිට තව thread එකක් ඕනේ මේ thread එක monitor කරනවා අර task එක download වෙලා ඉවරද කියලා monitor කරලා එයා මොකක් හරි ඒකේ මේ total bytes ටික print කරනවා. අන්න ඒ වගේ ඕනේ. එහෙනම් අපිට මේ task එක මේක done ද කියලා අපිට ගන්න අපිට පුළුවන් මේකට තව field එකක් ගන්න private boolean is done කියලා. බස් අපිට ඕන මෙයාට හදාන්න පුළුවන් getters setters. ඒතර getters setters මේ විදිහට හැදලා තියෙනවා. public boolean is done, return is done. public void set done එක අපි මේ කෙලින්ම done කියලා දාමු. ඒතර මෙයාට මොකුත් අපි එවන්න ඕනේ නැහැ. එයා කෙලින්ම මේක done එක true කරන එක තමයි කරන්නේ. දැන් ෆයිල් එක download කරලා ඉන්නට පස්සේ මොකද කරන්න ඕනේ? මේකෙන් පස්සේ අපිට පුළුවන් කියන්න download status dot done කියලා දෙන්න පුළුවන්. එතකොට ඒ task එක ඒකේ status එක done වෙලා ඉවරයි. හරි. ඊට පස්සේ අපිට මේ ඔක්කොම ටික අපි අයින් කරලා දාමු. අපි හැම මොකද මං කිව්වා වගේ threads දෙකක් හදාන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් var thread 1 සමානයි
new thread අපි අර දෙන්න ඕනේ new download file task එක අපි එකට status එක download status එක අපි යවන්න ඕනේ මේ විදිහට. ඊපස්සේ මම කිව්වා තව thread එකක් ඕන අපිට මෙයා download වෙලා ඉවරද කියලා බලන්න. දන්ද කියලා බලන්න. ඒකට අපි අලුත් thread එකක් හදාන්න අපි මෙයාට lambda function එකක් තමයි pass කරන්නේ. දැන් lambda functions කියන්නේ මොනවද කියලා දන්නවා. දැන් මේක ඇතුළේ අපිට කියන්න පුළුවන් while status download status dot is done not is done වෙන කියන්නේ. තාම download deliver නැත්නම් දිගටම run වෙන්න. මේකයි while loop එක ඔය විදිහට දෙන්න පුළුවන්. එතන මොකක්ද ඒක කියලා තියෙන්නේ. while statement has empty body. හරි අවුලක් නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මෙතන is out එකක් දාමු. එහෙනම් මේක වුණාට පස්සේ download වුණාට පස්සේ අපිට හිතන්න දාන්න පුළුවන් download status dot get total bytes කියලා එහෙම ගහන්න පුළුවන්. හරි. ඊට පස්සේ මොකද ගන්න අපි මේ thread දෙක start කරන්න ඕනේ. thread 1 dot start thread 2 dot start. හරි. මේක run කළ වෙලොත් තමයි උඩ පෙනෙයි downloading file කියලා ආවා download එක completed කියලාත් ආවා. හැබැයි තාමත් මෙන්න මේ thread එක complete වෙලා නැහැ. යාට තාම මේ download status එක is done එක පේන්නේ false කියලා තමයි යාට පේන්නේ. හරිද? යාට තාමත් false කියලා පේන්නේ. එහෙනම් අපි දන්නවා මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? මෙතන ඇවිල්ලා තියෙන්නේ visibility problem එකක් තමයි තියෙන්නේ. මෙතන visibility problem එකක් තියෙනවා. දැන් අපිට මේ වැඩේ ගොඩ දාගන්න අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. අපිට ඕන නම් මේ download status එක මේක අපි දෙකම synchronize කරන්න පුළුවන්. අපි synchronize කරලා බලමු. synchronize. හරිනම් දානවනේ මෙහෙම synchronize block එකක් මම දැන් lazy මෙහෙම දානවා. දැන් මේක run කරලා බලුවොත් හරි ප්‍රශ්නයක් නැහැ. ගානට අපේ වැඩේ මේ විදිහට හරියට දැන් download වෙලා ඒක අපිට දැන් හරියට පේනවා. හරිද? ඒක දැන් එහෙනම් අවුලක් නැහැ අපිට මේ වැඩේ එතන ගොඩ දාන්න පුළුවන්. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා මේ synchronize කියන එක අපි පාවිච්චි කරපු නිසා මොකද්ද වෙන්නේ? හැම වෙලේම මේ බලන්න හැම වෙලේම මෙයා මේක කියවනවා. හරිද? හැම වෙලේම is done ද කියලා බලනවානේ. එහෙනම් මේ හැම වෙලේම is done බලන වෙලාවට මේක මොකද වෙන්නේ? මේ is done එක මෙන්න මේක හැම වෙලේම block වෙවි තමයි තියෙන්නේ මෙන්න මේක නිසා. ඒතර ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් නෙමෙයි. අනිත් දේ තමයි අපි පොඩ්ඩක් දැන් තේරුම් ගන්න ඕනේ ඇයි අපි මෙතන මේක දාපු එකෙන් මෙහෙම නිකන් තිව්ව එකෙන් ඇයි මෙයාට මේ visibility problem එකක් ආවේ? ඇයි මෙයාට අරයක් done වුණාට මෙයා done වුණාට ඇයි මෙයාට මේක පෙවුන්නේ නැත්තේ? අන්න ඒකත් අපි දැන් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. අපි බලමු මොකක්ද එතන වෙලා තියෙන්නේ කියලා. එතන මෙතනදී සරලම වෙන්නේ cache. මේ දින අපේ main memory එක මේ දින අපේ threads දෙක run වෙන CPU දෙක තමයි මේ තියෙන්නේ. එතකොට අපේ main memory එකේ තමයි අපි අර value එක දාලා තියෙන්නේ. දැන් 1යි කියලා අපි හිතමු දාලා තියාත්තයි කියලා. දැන් මේකේ copy එකක් යනවා. මෙන්න මේ අපේ CPU වලට වෙනම තියෙනවා cache කියලා જાතියක්. හරිද? එතකොට මේ CPU access කරන්න මේ cache වල තියෙන value වලින් තමයි access කරන්නේ. එතකොට වඩා fast. මොකද දුර තියෙන main memory එක යනකොට වඩා CPU එක ඇතුළේම තියෙන cache එක පාවිච්චි කරන ලේසි. එහෙනම් මේ value එක read කරද්දී මොකද කරන්නේ? ඒගොල්ලෝ write කරගන්නවා මේ 1යි කියන value එක ඒ දිනගේ cache එකට තමයි දාගන්නේ. හැබැයි එක thread එකක් එයාගේ value එක change කරාට අපි තුන් මේ CPU 1 එකේ තියෙන value එක එයා 2යි කියලා change කරගත්තා. හැබැයි තාම මේ CPU 2 එකට ඒක 2යි කියලා පේන්නේ නැහැ. මෙයා මෙහෙට මේ දෙක මෙහෙම write කරත් මෙයාට තාමත් ඒක පේන්නේ නැහැ. අපි අර කලින් කතා කරේ ওই සිද්ධිය. අන්න ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. මේ තියෙන visibility problem එකක් තමයි තියෙන්නේ. ඒතර මේක කොහොමද අපි විසඳගන්නේ? එතර මේක වලක්ව ගන්න අපිට තියෙනවා Java ඇතුළේ volatile කියලා keyword එක. එතර මම මෙතන කියනවා private volatile boolean is done. එතර මෙතනදී අපි Java වලට කියනවා මොකක්ද අපි කියන්නේ මේ is done කියන එක volatile. ඒ කියන්නේ සරලව මේක unstable එකක්. මේක දිගටම change වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මෙයාව cache එකට දාන්න එපා. ඔයා මෙයාව කෙලින්ම main memory එකම read කරන්න කියලා අපි මේ කියනවා. හරිද? cache එකෙන් read කරගෙන එපා කෙලින්ම main memory එකම read කරන්න කියලා අපි මේ කියලා තියෙනවා. එහෙනම් මෙතනදී වෙන්නේ එයා අර cache එකේ තියෙන values මුකුත් කියවන්නේ එතනින් බලන්න යන්නේ නැහැ. එයා කෙලින්ම main memory එකෙන් තමයි values බලන්න යන්නේ. එහෙනම් හැම වෙලේම එයාට තියෙන්නේ මෙයාගේ latest status එක තමයි මෙයාට හැම වෙලේම හම්බෙන්නේ. volatile එකේ ඔන්නෝක තමයි තේරුම. දැන් මම මේක run කරොත් එහෙම වුණොත් පෙනේ අපිට කලින් තිබ්බ ප්‍රශ්නේ දැනුත් නැහැ. හරිද? මේකත් අපිට thread safely යන්න පුළුවන් තවත් ක්‍රමයක්. හරි. ඔයගොල්ලෝ දැන් මේ code එක බලුවම පේනවා අපි මෙතන while loop එකක් දාලා තියෙනවා. එතන while loop එක හැම වෙලේම run වෙනවා මේ status එක is done වෙලා නැති වෙන තාක්කල් එයා මොකද කරන්නේ? එයා මේක දිගටම run වෙවි තමයි තියෙන්නේ.
මේක හොඳ efficient ක්‍රමයක් නෙවෙයි. මොකද මෙයාගෙන් CPU cycles අපතේ යන්න පුළුවන්. අපතේ යනවා. ඒ නිසා අපිට පුළුවන් මේක වළක්ව ගන්න මෙන්න මෙහෙම වැඩක් කරන්න. මේ හැම ඔබ්ජෙක්ට් එකකම තියෙනවා wait සහ notify කියලා methods. අපිට මෙන්න මේ methods පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරන්න. මට කියන්න පුළුවන් මෙතනදී while loop එක ඇතුළේ මම මුලින්ම කියනවා download status dot wait කියලා කියනවා. ඒතර සරලම කතාව තමයි මෙන්න දැන් මේ while loop එක රන් වෙද්දි පළවෙනි iteration එකට ඇවිල්ලා එයා බලනවා මෙන්න මෙතනට මෙන්න මේකට එනවා. ඒතර එයා මොකද කරන්නේ? එයා මෙන්න මේ ඔබ්ජෙක්ට් එකේ change එකක් වෙනකන් එයා wait එකකින් සරලවම මේ thread එක sleep වෙනවා. හරිද? මේ thread එක sleep වෙනවා. මේ download status එකට ආයි change එකක් එනකම් මෙයා sleep වෙනවා. ඒතර මෙයා දිගටම දැන් sleep වෙවි තමයි ඉන්නේ. අපි මෙයාට explicitly කියන්න ඕනේ මෙන්න මේ download status එකට change එකක් වුණා කියලා. ඒකට අපි notify කියන එක පාවිච්චි කරනවා. දැන් මෙයා නැවතීගෙන ඉන්නවා. පස්සේ අපි notify කරන්න ඕනේ අර done වුණාට පස්සේ. එතන මෙතන අපි එකක් කරන අපිට පුළුවන් මේක try catch එක ඇතුළට දාගන්න. ඒවෙන් තමයි මීට අමතරව මේ Java වලින් අපිට කියනවා මේක synchronize block එක ඇතුළට දාගන්න කියලා. අපිට පුළුවන් ලියන්න synchronize මම මේකේ monitor object එක විදිහට මේ download status එකම දෙනවා. එහෙම ගිහිල්ලා අපිට මෙන්න මේ කට්ටියව එකට ගන්න පුළුවන්. එන්න මේ විදිහට. ඒතර while loop එකේ body එක තමයි මේ තියෙන්නේ. හරි. ඔන්න දැන් මෙයා පළවෙනි iteration එකට ගිහිල්ලා මෙයා දැන් මෙහෙම wait වෙලා ඉන්නවා. දැන් මොකක්ද වෙන්න ඕනේ? මෙයා wait වෙලා ඉද්දි ඊළඟ මොකද්ද කරන්න ඕනේ? මෙයා wait වෙලා ඉද්දි අපි කරන්න ඕනේ මොකද්ද? මෙන්න මෙයා download වෙලා වුණාට පස්සේ අපි මෙයාව notify කරන්න ඕනේ. අපි ආ notify කරන්න අපිට පුළුවන් මෙන්න මෙතනදී download වුණාට පස්සේ අපිට කියන්න පුළුවන් download status dot notify notify තියෙනවා notify all උත් තියෙනවා. ඒතකොට notify පාවිච්චි කරන පුළුවන් එක thread එකක් විතර නම් මෙයා පාවිච්චි කරන්නේ. threads කීපයක් මෙයා පාවිච්චි කරන notify all දෙන්න ඕනේ. එහෙනම් තමයි මෙයාවත් කලින් විදිහට අපි synchronize block එකක් ඇතුලේ තමයි දාන්න ඕනේ. ඒතර මේකට අපි download status එකම අපි pass කරනවා මෙන්න මෙහෙම. මෙයා එන්න ඕනේ මේක ඇතුළට. හරි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එහෙනම් මොකක්ද වෙන්නේ? මම මෙතන තව ටිකක් time එක වැඩි කරන්නම්. 1 million වගේ තමයි. හරි. මොකක්ද වෙන්නේ මෙතන? එහෙනම් ඔන්න thread 1 තියෙනවා, thread 2 තියෙනවා. අපි මෙතන start කරනවා. එහෙනම් දැන් මෙයා download වෙවි ඉන්නවා. ඒතර මේ ඒ අතරතුරේ මෙයා check කරලා බලනවා is done ද කියලා. හරි is done නෙමෙයිනේ. එහෙනම් මේක ඇතුළට යනවා. එයා මොකද වෙන්නේ? එයා ඊට පස්සේ මෙයා download status එක change වෙනකන් එයා wait වෙනවා. wait වෙන කියන්නේ සරලව මේ thread එක sleep වෙනවා. ඒතර එයා තවදුරටත් මේ while loop එක run කරන්නේ නැහැ. ඒ thread එක sleep. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා දැන් download වෙලා ඉවරනට පස්සේ මෙයා මේ download status එක notify all කෙනෙක් ගන්නවා. එතන මොකද වෙන්නේ? මෙන්න මෙතනට මෙයා notify වෙනවා. මෙන්න මෙතනට notify වෙනවා. මෙන්න මේ download status එක දැන් change වෙලා තියෙනවා. එහෙනම් මං ආයේ මේ මොකද මේ thread එක ආපහු sleep එකෙන් නැගිටලා මොකද එයා ආයේ run වෙන්න පටන් ගන්නවා. එහෙනම් run වෙන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? ආපහු මේක run වෙලා දැන් එයාට පේනවා download status එක දැන් is done කියලා. එහෙනම් එයා මොකද කරන්නේ? මෙන්න මේක print කරනවා. මේක run කරලා බලමු. හරි. මෙන්න මේ විදිහට දැන් run වෙලා හරියට අපිට උත්තරෙත් එනවා. ඔන්න ඔය විදිහට තමයි අපි thread එකක් notify කරන්නේ සහ thread එකක් wait කරන්න ඔන්න ඔය විදිහට. හරි. මම කලින් කතා කරත් වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ atomic classes පාවිච්චි කරන්න පුළුවන් අපේ operations වලදී මේ concurrent වලදී අර race conditions වලක්ව ගන්න. අපිට ඒක නන්නේ මේක තමයි කරන්නේ. අපිට තියෙන මේ Java util concurrent atomic එකේ අපිට ගොඩක් ඒවා දෙනවා. atomic booleans, atomic integers වගේ ගොඩක් දේවල් අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මෙතනදී atomic integer එකක් තමයි පාවිච්චි කරන්නේ. හරි. අපි යන් අපේ download status එකට අපි මේ increment bytes එකට අපි මෙහෙම දාන්න නැතුව synchronized එක දාන්න නැතුව අපි කලින් විදිහටම තියමු. දැන් අපි දන්නවා මේක run කරොත් මොකද වෙන්නේ? දැන් මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි දැන් threads 10 යන කලින් threads 10ක් තියෙන ලාවේ අපි මේක run කරන අපි දන්නවා මෙතන අපිට හරි value එකක් එන්නේ නැහැ. මොකද race condition එකක් එන නිසා. දැන් අපිට පුළුවන් මෙතනදී integer එකක් වෙනුවට මේ total bytes වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? අපිට atomic integer එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒතර මේ atomic integers වලදී අර කොටස් තුනකට කැලගෙන read කරලා increment කරලා write කරනවා වෙනකොට එයා ඔක්කොම තනි operation එකෙන් තමයි කරන්නේ. නිසා එතනදී අපිට ප්‍රශ්නයක් එන්නේ. එහෙනම් මෙතන total bytes වලට මම දානවා මොකද්ද? atomic integer. එහෙනම් total bytes සමානයි new atomic integer. එහෙනම් මෙයාගේ atomic integer එකක් තමයි තියෙන්නේ. එයාගේ ඇත්ත value එක ගන්න අපිට පුළුවන්
.get කියන එක ගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ තමයි total bytes දැන් අපිට මේ plus plus කරන්න බෑ. අපිට පුළුවන් කියන්න total bytes dot මෙතන තියෙනවා increment and get and increment කියලා දෙකක් තියෙනවා. ඒතර මේ increment and get කියන්නේ මොකද්ද? increment and get කියලා කියන්නේ සරලවම plus plus ඒ වගේ කියන්නේ. හරිද? increment කරා ඊට පස්සේ get කරනවා. තව එකක් තියෙනවා මොකද්ද? get and increment dot get and increment. එතන මේ get and increment එක සමාන වෙනවා මොකද? a plus plus වලට. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතන මෙතනදී වඩා ගැලපෙන්නේ මොකද්ද? මේ මොකක්ද දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මම දානවා increment and get කියලා. අපි ඉතින් value එක අත්තර මෙතනදී ගන්න නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයගොල්ලෝ මේක run කරලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට කලින් විදිහටම මේක ප්‍රශ්නයක් නැතුව thread safe විදිහට එනවා බලන්න පුළුවන් වෙයි. ඔන්න ඔය විදිහට අපිට atomic integers පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ මේ counters වගේ දැන් threads ගොඩක් access කරන counters වගේ වලට අපිට මේ atomic integers පාවිච්චි කරන්න පුළුවන්. ඒකවල එක operation එකෙන් මේ වැඩේ කරලා දෙනවා. මේ වගේ ගොඩක් වෙලාවට value එකක් දිගටම change වෙනවා නම් අපිට මේ atomic integers වලට වඩා fast දෙයක් තියෙනවා. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේවට කියනවා adders කියලා. එතන මේ එක එක වර්ගයේ adders තියෙනවා. මම මෙතනදී පාවිච්චි කරනවා long adder එක. long adder. new long adder. එතන මෙතන total bytes.get නෙමෙයි ඉන්නේ. මෙතන අපිට කෙලින්ම ගහන්න පුළුවන් total bytes.int value කියලා. int value. ඊට තමයි මෙතන increment and get නෙමෙයි මෙතන කෙලින්ම තියෙනවා අපිට increment කියලා method එක. හරි. එතකොට මේක අපි atomic පාවිච්චි කරන්නේ නැතුව මේ long adders වගේ පාවිච්චි මේ adder එකක් පාවිච්චි කරන එකේ වාසිය තමයි මේ adder එකක් ඇතුළේ අපි තියාගෙන ඉන්නේ මේ value set එකක් තමයි තියාගෙන ඉන්නේ. ඒතර add කරද්දී මේ threads වලට පුළුවන් ඒ values වල කියන්නේ නිකන් අපි හිතමු array එකක් වගේ කියලා. ඒතර අන්නේ array එකේ තනින් තන access කරලා මෙයාට මේ add කරන්න පුළුවන්. ඒතර මේ int values කියන එක call කරද්දී එයා මොකද කරන්නේ? එයා මේ හැමතැනම තියෙන values වල sum එක අරගෙන අපිට දෙන එක තමයි කරන්නේ. හරිද? අපි දන්නවා atomic එකේදී හැමෝම එකම එකක් තමයි access කරන්නේ. හැබැයි මෙතනදී මේ long adder එකේදී අපි long adder එක access කරාට ඒක එක එක memory locations තමයි මේ threads access කරන්නේ. ඒතර අපිට value එක ඕනලාට විතරක් යා මොකද කරන්නේ? එයා මේ sum කියන method එක call කරලා ඉවරලා එයා මෙන්න මේ values ටික අරගෙන ඒකේ sum එක අපිට දෙනවා. ඒතර මෙතන threads ගොඩකට එකපාර මෙතන access ගන්න පුළුවන් නිසා මෙයාගේ throughput එක වැඩි වෙනවා. මෙයාගේ throughput එක වැඩි. නිසා ගොඩකට එකපාර access කරලා මෙයාගෙන් අපිට values එක වැඩ ගන්න පුළුවන්. ඒතර මෙයා අර atomic එකට වඩා මෙයා fast. ඒක නිසා ගොඩක්ම එක දිගට change වෙන values තියෙනවා අපිට මෙන්න මේ long adder එකක් පාවිච්චි කරන්න පුළුවන් thread safe වෙන්න. හරි. දැන් බලමු අපි කොහොමද Java collections එක වැඩ කරද්දි මේ threads use වෙන්නේ කියලා. අපි දැන් මුලින්ම collection එකක් හදාගමු integer collection එකක්. දැන් මේකට collection කියලා නම දාගමු. new array list. එතන මම හදන්නේ threads දෙකක් හදාගන්නවා. මේ threads දෙකෙන් මොකද කරන්නේ? මෙයාට values 3 ගානේ push කරන එක තමයි කරන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් var thread1 සමානයි new thread. මම මෙයාට ඇතුළට පාස් කරනවා lambda expression එකක්. මෙන්න මේ විදිහට මම කියනවා collection.add all මේකට අපි දෙමු arrays.asList 1 2 3යි තමයි මෙයාට මම යවන්නේ. පස්සේ මට ඕනේ තව එකක් ගන්න. එතන මේක thread2 මේකට මම පාස් කරනවා 4යි 5යි 6. ඊට පස්සේ අපි මොකද ගන්නවා threads දෙක start කරන්න ඕනේ thread1.start පස්සේ thread2.start ඊට පස්සේ මේ දෙන්නම ඉවරනකම් බලන් ඉන්නවා. එහෙනම් thread1.join මෙතන දෙනවා අපිට exception එක මම ඒක handle කරනවා මෙහෙම try catch එකක් දාලා ඊපස්සේ අපිට පුළුවන් thread2.join එනවා ওই දෙකම thread දෙක run වෙලා ඉන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් sout එකක් දාන්න collection එක කියලා. මෙන්න මේ විදියට. අපි දැන් මේක run කරලා බලුවොත් මොකක්ද වෙන්නේ බලමු. හරි. ඔන්න 1 2 3 4 5 6 හරි අවුලක් නැහැ run වෙලා තියෙනවා. අපි දැන් මේක ආයෙ පාර run කරලා බලමු. අන්න දැන් 4 5 6 විතරයි තියෙන්නේ. දැන් බලමු ආයෙ 4 5 6 විතරයි. ආයෙ 4 5 6 විතරයි. අන්න ආයෙ ඔක්කොම ටික තියෙනවා. ආයෙ වෙනස් විදිහට හැබැයි තියෙන මුලින්ම 4 5 ඊට පස්සේ 1 2 3. ඔන්න ওই විදිහට දැන් මෙතන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ මේ thread දෙක මේ collection එක එකපාර access කරන්න try කරනවා. එහෙනම් මොකද වෙන්නේ මෙතනත් ඔයන්න පේනවා අපිට race condition එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේක අපි විසඳගන්නේ කියලා.
හරි එතකොට මේ වැඩේ අපිට ලේසියෙන් කරගන්න අපිට පුළුවන් මේ අපිට කෙලින්ම array list එකක් දෙන්න නැතුව අපිට පුළුවන් Java වල තියෙන built in මොනවා හරි synchronize collection එකක් දෙන්න. එතකොට මේවා built in synchronize. කියන්නේ මේකේ add කරන ඒවට මෙයා automatically synchronize blocks දාගෙන තමයි තියෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් collections.synchronize කියලා ගත්තොත් අපිට වෙනවා synchronize collection list set වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒතර අපිට ඕනේ collection එකක්. ඒතර මේ collection එකට අපි යවන්න ඕනේ collection එකක් යවනවා. එහෙනම් අපේ collection එක මොකද්ද? new array list එකක් අපි යවනවා මේ විදිහට. එතකොට මේක array list එකක් තමයි ඇතුලේ තියෙන්නේ. හැබැයි යා මොකද වෙලා තියෙන්නේ? යා මේ synchronize collection එකක් ඇතුළට දාගෙන තමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන මේ add කියන method ඒ වගේ හැම එකක්ම අර synchronize block එකක් ඇතුළේ තමයි තියෙන්නේ. දැන් මේක run කරොත් මේක run කරන හැම වෙලාවෙම අපිට හම්බ වෙනවා අර තියෙන ඔක්කොම values ටික. හරිද? හැම වෙලේම අපිට මේ values ටික හම්බ වෙනවා. මොකද හේතුව දැන් මෙයා synchronize collection එකක් තියෙන්නේ. එතකොට race condition එකක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි මේ code එක කතා කරා මෙන්න මේ synchronize collections ගැන. එතකොට දැන් මේ මම කලින් කිව්වත් වගේ මේ synchronize collection එක අපි දන්නවා මොනවද locks තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා මෙතන සරලම synchronize දෙයක් තමයි වෙන්නේ. locks දාලා ඒ සිද්ධිය තමයි වෙන්නේ. එතකොට මේක ගොඩක් ලොකු collection එකකට යද්දි මේක slow වෙන්න පුළුවන්. අන්න ඒක වළක්ව ගන්න අපිට Java තුල තියෙනවා concurrent collections කියලා જાතියක්. එතකොට synchronize නෙමෙයි concurrent collections. එතකොට අපි බලමු අපි නිකන් මෙන්න මේ වගේ උදාහරණයක් කරමු. අපිට පුළුවන් map එකක් හදාන්න වෙන මේ වගේ. මම හදානවා map එකක්. අපි දන්නවා map එකේ key එක මොන type එකද කියලා අපි දෙන්න ඕන. අපි දෙනවා integer. අපි දෙමු value එක string කියලා. එතන මම මෙයාට දෙන්නම් map කියලා සමානයි new hash map. එතන අපි දන්නවා අපිට මේ map එකට එක එක දේවල් කරන්න පුළුවන්. map.put කරන්න පුළුවන්. එතන අපිට key එක දෙන්න පුළුවන්. අපි key එක එකයි. එයාගේ value එක a. අපිට මෙයාගේ පුළුවන් map.get කරන්න මේ විදිහට දීලා එතන අපිට පුළුවන් map.remove කරන්න මේ විදිහට දීලා වගේ එක එක දේවල් කරන්න පුළුවන්. දැන් මේ map එක පාවිච්චි කරන එක thread එකක් විතරයි නම් මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ එක thread එකක් ඇතුළේ පාවිච්චි කරද්දී මේ operations කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක threads ගොඩකින් මේ map එක access කරනවා නම් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි දැන් බලමු කොහොමද ඒක අපි විසඳගන්න කියලා concurrent collections පාවිච්චි කරලා. එතකොට අපිට මේක solve කරන්න හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ. අපිට මේ hash map වෙනකොට අපිට තියෙනවා concurrent hash map කියලා මෙන්න method එක. මේ concurrent hash map කියලා එකක් අපිට තියෙන class එකක් තියෙනවා. එතකොට ඔන්න පේනවා දැන් අපිට කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. මොකක්ද උනේ? මේ concurrent hash map එකෙන් අපිට මේක දැන් thread safe විදිහට එහෙට මෙහෙට අපිට share කරන්න පුළුවන් මේ map එක. හැබැයි අපිට මේ code එකේ කිසිම change එකක් කරන්න සිද්ධ වුණේ නැහැ. මොකද හේතුව මෙන්න මේ concurrent hash map කියන්නේ මේ map එකේ implementation එක. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්න නැතුව මේ interfaces වලින් මේක හදලා තියෙන නිසා හරියට interfaces implement කරලා හදලා තියෙන නිසා අපිට අපේ code එකේ smooth changes කරන්න නැතුව කෙලිම මේ thread safe code එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්නෝක තමයි අපිට concurrent collections පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමය. එතකොට අද අපි concurrency ගැන කතා කරා. එතකොට අපි කතා කරා processes කියන්නේ මොනවද? threads කියන්නේ මොනවද? ඊට පස්සේ race conditions, visibility problems, thread safety කියන්නේ මොනවද? atomic operations, non-atomic operations. ඊට පස්සේ thread safe kan පුළුවන් strategies. එතකොට අපි කතා කරා මොනවද? confinement, immutability, synchronization. ඊට පස්සේ deadlocks ගැන කතා කරා අපි. ඊට පස්සේ atomic objects ගැන කතා කරා, partitioning ගැන කතා කරා. ඒ වගේ දේවල් අපි ගොඩක් කතා කරා. එතකොට caching ගැන කතා කරා. එතකොට මේ වගේ දේවල් අපි දැන් මෙතනදී ගොඩක් දේවල් අපි අද කතා කරා මෙන්න මේ threads සම්බන්ධයෙන්. එතකොට මේ threads වල ඊළඟ part එක තමයි executor framework කියලා කියන්නේ. එතකොට මම ඒක ගැන කතා කරන්නේ නැහැ මේකෙදී. මොකද ඒක ටිකක් ඇඩ්වාන්ස් පැත්තට යනවා. හැබැයි මීට වඩා ලේසි ඒක පාවිච්චි කරන්න ඇත්තරම මේ එතන ගොඩක් ෆීචර්ස් තියෙනවා. හැබැයි අපිට මේ ස්කෝප් එකේදී ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඉස්සරහා වැඩ ටික කරගෙන යන්න. ඒ නිසා මම මේ executor framework එක මේකෙදී කතා කරන්න යනවා.